ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ සමාරම්භය මේ සටහන් වන්නේ. සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ලාංකීය සංස්කෘතියත් එකට පෑහෙනකොට බැඳෙනකොට මේ පෙරහැර මංගල්‍ය ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයත් සමග ඒකට බද්ධ වෙනවා. ශ්‍රී ලංකාව පුරා පෙරහැර මංගල්‍ය සංස්කෘතිය ශ්‍රී දළදා මාලිගාවේ සෙන්කඩගල පෙරහැරේ සිට දිවෙන පුරා ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලේ සිට රටට ජාතියට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පෙරහැර මංගල්‍ය සංවිධානය කෙරෙනවා. ඒ අනුවයි කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර මැදේ ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය වේති සංචාරය කිරීමට නියමිත වන්නේ. විශේෂයෙන්ම මේ පෙරහැර මංගල්‍ය විශේෂයෙන්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය එවැගේම සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවට වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මේ ව්‍යසනකාරී තත්වයෙන් යලි නැගී සිටින්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් මේ පෙරහැර මංගල්‍ය අද ආශිර්වාදයක් කාසු කරනවා පානදුර පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලාංක වාසී ජනතාවට. සැබවින්ම ගයන් ඔබ සිහිපත් කළාක් මෙන්ම රටේ පවතින තත්ත්වයක් එක්ක රටට ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් පසුගිය 12 වෙනිදා ආරම්භි පරිවාර පින්කම් මාලාවේ මහා සංස්කෘතික මංගල්‍ය මෙලෙසින් පානදුර ඓතිහාසික බෞද්ධාංගික පුරවරයේ සිට එළි දකින මොහොත. අතිවිශාල වූ ජනතාවක් මෙය නැරඹීම සඳහා පානදුර පූජා භූමියට බෞද්ධ නගරයට පැමිණිලා හමාරයි. විශේෂයෙන්ම මෙම සංස්කෘතික මංගල්‍ය ලෝකයට ගෙන යාම සඳහා iCatch ශ්‍රී ලංකා වගේම RK TV and Radio YouTube නාලිකාව සහ Facebook සමූහය ඔස්සේ සජීවීව ඔබට රටට ලෝකයට දායාද කරලන්නට අපේ කණ්ඩායම සූදානමින් සිටින බව අපි සිහිපත් කරනු ලබනවා. පානදුර මහා සංස්කෘතික මංගල්‍ය පානදුර වාර්ෂික මහා පෙරහැර 22 වන වරටයි ඔබට මෙලෙසින් සමීප කරන්නේ. සෑම සිත් තුළ මෙත් සිතුවිලි පැතිරේවා, වෛරය ක්‍රෝධය තුරන් වේවා. අපේ රටේ පමණක් ලොව ලෝකයේ කොතැනක හෝ ස්වභාවික විපත් නොම වේවා. මෙවන් උතුම් ප්‍රාර්ථනාවන් පෙරදරි කර ගනිමින් පංච මහා විහාරාධිපති රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදුවන මහා සංස්කෘතික මංගල්‍ය iCatch ශ්‍රී ලංකා නාලිකාව වගේම RK TV and Radio ඔස්සේ නරඹන්නටත් අපි ඔබට ආරාධනා කරනවා. මේ මොහොත වන විට අප රැඳී සිටින්නේ පානදුර නගරයේ හොරණ පාරේ ඔරලෝසු කණුව මන්සන්දියට මඩක් හොරණ පාර දෙසට වන්නට කස කණ්ඩායම් ඉදිරියෙන් ගමන් කරමින් මේ මොහොත වන විට පානදුරා පෙරහැර සංකේතවත් කරනු ලබන විසිද්ධ වන ඓතිහාසික පානදුරා මහ පෙරහැර වේති සංචාරය කිරීම ආරම්භ කරමින් සිසර මුලින්ම කසකරුවන්ගේ හඬ සහ කසකරුවන් අපට දක්නට ලැබෙන්නේ. පෙරහැර එන බවට
මේ මග දෙපස රඳුණු ජනතාවට නිවෙස්වල රඳුණු බැතිමතුන්ට පෙරහැර එන බවට ලැබෙන පළමු සංඥාව මේ. සැබවින්ම මේ තොරතුරු ලෝකයට වාර්තාකරණය කරලන්නට iCatch YouTube iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව වගේම RK TV and Radio YouTube නාලිකාව ඔස්සේ ගෙනයන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ මොහොතේදී අපට දැක බලා ගන්නට ලැබෙන්නේ පිරිත් පැන් ලබා දෙමින් මේ පිරිත් රථය පෙර ගමන් රථය ඉදිරියට ගමන් කරන අවස්ථාව ඔබ මේ මොහොතේදී ඔබගේ ජංගම දුරකථනය හරහාද ඔබට මේ නැරඹීමේ අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම පානදුර මේ මහ පෙරහැර මේ සංස්කෘතිකාංගය විඳ ගන්නට මග දෙපස ඒකරාශී වන බැතිමතුන්ට සෙසු ජාතිකයන්ට විශේෂත්වය ලබා දෙමින් පිරිත් පැන් ලබා දෙමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ ගමන් කරන ආකාරය ඉන් අනතුරුව සිසර අපිට මේ දකින්නට ලැබෙන්නේ පෙරහැරට ආලෝකයේ කාසු කරමින් ගෙනි බෝල කරුවන් විශේෂයෙන්ම ආලෝකයේ කාසු කරමින් ගමන් කරන ආකාරය. ඔව්. ගිනි බෝල සංදර්ශන කණ්ඩායම් ගමන් කරන අවස්ථාව අපට දැක බලා ගන්න ලැබෙන්නේ. ඔබ සඳහන් කරන ආකාරයට අපේ රටේ විවිධ ප්‍රදේශවල නම්ලෙදු මෙවැනි කණ්ඩායම් තිබෙනවා. වර්තමානයේ වන විට මෙවැනි අවධානම් වුවත් කුඩා දරුවන් පවා මේ කටයුත්තට යොමු වී තිබෙන අවස්ථාවන් අපට දැක බලා ගන්නට ලැබෙනවා. මේ පෙරහැර සංස්කෘතියට බොහෝ දෙනා ආකර්ෂණයක් දක්වනවා සැබවින්ම ගයන්. සැබවින්ම මෙය අලංකෘත පෙරහැර අලංකෘත කරන වාස්සේම මේ සාම්ප්‍රදායික සංස්කෘතියක් ගමන් කරන්නේ ඔබ සඳහන් කළ ආකාරයෙන් විශේෂයෙන්ම පුංචි දරුවන් වැඩිහිටියන් දක්වා වයෝවෘද්ධ දරුවන් දක්වා පරම්පරා 3ක් සමහර වෙලාවට අපට මේ ගිනි බෝල කරුවන් පමණක් නෙවෙයි මේ සංදර්ශන කරුවන් පමණක් නෙවෙයි සමස්ත පෙරහැර පුරාම දකින්න පුළුවන් නර්තනාංගවලදීත් එය අපිට මේ පූර්ව කොටසේදීත් මේ ගිනි බෝල සංදර්ශනයේදීත් දකින්න හැකියාව තිබෙනවා. අද මේ පෙරහැර පිළිබඳව අපිට තොරතුරු කියන්නට විශේෂඥවරයෙක් හැටියට නර්තන ශිල්පය පිළිබඳ ප්‍රවීණාචාර්ය කරුණාදාස ඔලබඩුව ආචාර්යතුමාන් අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන්. අපි පෙරහැරේ මුල්ම ගමන් කරන්නේ පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ කස කණ්ඩායම. ඒක තමයි චාරිත්‍රය පෙරහැර රටාව එයයි. ඒ මොකද ඇත්තටම අපිට මේ දැන් සති කීපයකට පෙරදී වර්ෂාව අපිට බොහොම කරදරයක් වුණා. නමුත් අපිට වර්ෂාව ජලය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේම මේ වර්ෂාව තමයි මේ පෙරහැරේ අනුකරණය වෙලා තියෙන්නේ. ඒ මොකද මුලින්ම හෙන හඬ පතුරවාගෙන යනවා කස නාදයෙන්. ඊගාවට විදුලි කෙටීම පෙන්눔 කරනවා ගිනි බෝල වලින්. ඒ වර්ෂාව තමයි අනුකරණය කොටගෙන අපේ පෙර චාරිත්‍රානුකූලව පෙරහැරක මුලම තිබිය යුත්තේ මෙයයි. ඒ තමයි අද පානදුරා මහ පෙරහැරේ මුල්ම අංග හැටියට අපි මේ දැන් අප ඉදිරිපිටෙන් ගමන් කරන්නේ. අතරම අපේ පෙරහැර සංස්කෘතියේ ශාස්ත්‍රීයත්වය පිළිබඳව ශාස්ත්‍රීයත්වයට ආමන්ත්‍රණය කිරීම මෙවැනි සංස්කෘතික අංගයන් හරහා විද්‍යාමාන වෙනවා. ගයන් සැබෑ ලෙසම ශ්‍රී ලාංකීය ඓතිහාසික පදනමක් නිර්මාණය වන්නේම මේ සංස්කෘතියත් එක්ක විශේෂයෙන්ම ගොවිතැනත් එක්ක කෘෂි කර්මාන්තයත් එක්ක ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිටම බැඳුණු දේශයක්. අපි හැමදාම කෘෂි කර්මාන්තයත් එක්ක ගොවිතැනත් එක්ක බැඳුණු ජනතාව අපේ කල්පනා කළේ අටකොටු පිරෙන දවසක්. ඒ අටකොටු පිරෙන්නට විශේෂයෙන්ම මහ වැස්සක තිබෙන අවශ්‍යතාවය තමයි ඔලබඩුව සම්ප්‍රදායික නර්තනාචාර්යතුමන් අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් පැහැදිලි කරන්නේ. මේ අකුණු වලින් හෙන හඬ එවැගේම විදුලි ආලෝකයෙන් විදුලි ආලෝකයේ ආසය රැඳෙන මේ
වතුර ටික මහ පොළොවට වැටුණොත් තමයි අවශ්‍ය තරමට අවශ්‍ය වෙලාවට අපේ අටකොටු ටික පෙරෙන්නේ කුඹුරු හේන් ගොවිතැන් සරුසාර වෙන්නේ. ඒ තමයි මේ පෙරහැර සංස්කෘතිකාංගයේ හරය බවට පරිවර්තනය වෙන්නේ මේ සඳහන් කරන ආකාරයට. පෙරහැර සම්ප්‍රදාය පෙරහැර සංස්කෘතිය අපේ රටේ ඉතිහාසයේ බොහොම ඈතට ගමන් කරනවා. විශේෂයෙන්ම ශිෂ්ට සම්පන්න ජාතියක් බවට ප්‍රතිනිර්මාණය වන්නට අපිට ඉඩකඩ ලැබෙන්නේ අපේ රටට ලෞතර බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ සිරිලක් ධර්මිතලයේ පාරිශුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව අනුබුදු බෙහෙදු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමගින් විශේෂයෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මේ සිරිලක් ධර්මිතලයට වැඩම කරලීමත් සමග පැමිණි මහා නිර්මාණකරුවන් කලාකරුවන්ගේ ආගමනය මෙහි ආරම්භය විදිහට අපිට සලකන්න පුළුවන් නේද ආචාර්යතුමනි? ඔව් ඇත්තටම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීමේදී අටලොස් කුලයක පිරිස ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග ලංකාවට පැමිණලා තිනවා ඉන්දියාවේ සිට. ඒ අටලොස් කුලයක පිරිස විශේෂයෙන් කලාකරුවන්, ලී කැටයම්කරුවන්, පෙදරේරුවන් ඒ වගේ විශාල පිරිසක් ඇවිල්ලා තිනවා අටලොස් කුලයක් ගත්තාම. ඒ මොකද අපේ කියමන් වල පවා ඒ නර්තන ශාස්ත්‍රයේ කියමන් වල පවා කියවෙනවා අනුරාධපුර පෙර සිරි මහ භෝගිනේනවර එකුල්ලෙන් පැවත එන බමුණෝ බෙර වයති දැන කියලා. ඒ විදිහේ ඇත්තටම මේ අදයේ ඇතික නිර්මාණය වෙච්ච කවි ගායනත් නෙමෙයි. ඒ මොකද මේ පෙරහැර නිර්මාණය වෙලා තින්නේ අපේ බුදුරජාණන් වහන්සේ රුවන් රෝහණේදී ගාන්ධාරව නම් දිව්‍ය පුත්‍රයාට සත්ත්ව පූජාවක් නගන්න කියලා හිටන් ආරාධනාවක් පැමිණලා තිනවා. ඒ ගාන්ධාරව නම් දිව්‍ය පුත්‍රයා දිනක් මේකට මොකද්ද කරන්න කියලා හිටන් කල්පනා කරමින් පවතින අවස්ථාවේදී විශාල වෙහිකලුවක් තිබලා විදුලි කොටලා හෙන ගහලා ඒ හෙන හඬ පොළොවට පතිත වෙලා ඒ නිර්මාණය කරගෙන තියෙනවා අපේ නර්තන උඩරට පහතරට සබරගම කියන නර්තන ත්‍රිත්වයේම බීජාක්ෂර 4 හැටියට. ඒ මොකද තත් දිත් තොන්නම් කියන බීජාක්ෂර 4 ඇතුලේ තමයි ඔය අපේ උඩරට පහතරට සබරගමේ නර්තන සම්ප්‍රදායන් තුනේ ඔය සියලුම වැඩ ටික තියෙන ඔය 4 ඇතුලේ. අර අපේ සංගීතයක් තියෙනවා සරිගම පදනි කියන වගේ නර්තනයේ බැඳිලා තියෙන ඕකත් එක්ක ඒක නිර්මාණය වෙලා තියෙන වර්ෂාවත් එක්ක තමයි ඒ වර්ෂාව තමයි ගාන්ධාරවරන් දිව්‍යපුත්‍රයා මේ නර්තනයට වාදනයට උපයෝගී කරගත්තා කියලා හිතන් පෙර චාරිත්‍ර බවුණන් කියලා තියෙනවා. ඔව් අතරම ඔබතුමන් සඳහන් කළේ අපේ රටේ ඉතිහාසයේ ආගමනය මේ මහා සංස්කෘතික මංගල්‍යයන් වලට පදනම වැටිච්ච ආකාරය. අපේ මේ සියල්ලට පදනම බුදුදහමේ ආගමනය. එක පැත්තකින් මෙහිදුරහා රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට නොවැඩියා නම් තවමත් අපි අහිංසක සතුන් දඩමේ ගමන් කරන අසිෂ්ට ජාතියක් බවට පත් වෙනවා. ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පරිවර්තනය වන්නට බුදුදහමේ ආගමනය හේතු වුණා කියන කාරණාව පමණක් නොව ඉන් අනතුරුව අපට උරුම වූ මේ මහා සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නට සැබවින්ම ගයාන් ගෞරවනීය මහා සංඝරත්නය ඉටු කරන මහා කාර්යභාරයත් මෙහිදී මේ මහා ජනගඟ ඇගීමට ලක් කිරීමක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහිදු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනයත් සමග ශ්‍රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනය මේ මහ පොළොව තුළ පළපදියම් වන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වුණා. විශේෂයෙන්ම මෙහිදු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග මේ දක්වා ගෙවුණු සියවස් ගණනාව තුළ මේ රටට ආගම පමණක් නෙවෙයි, බෞද්ධ ආගම පමණක් නෙවෙයි, බෞද්ධ දර්ශනය පමණක් නෙවෙයි, ඒ හා සම්බන්ධ සංස්කෘතිකාංග ගණනාවක් නිර්මාණය වුණා. ඔව් ඒ වගේම මේ මොහොතේදී අපට දක්නට ලැබෙන බොරු කකුල් කණ්ඩායම් මෙහි විකාශනය පිළිබඳව මේ තොරතුරු පිළිබඳව අපේ ආචාර්යතුමනි කරුණාදාස මහත්මයා අපි පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම බොරු කකුල් මේක ඇත්තම නිර්මාණයක්. දැන් ඇත්තටම අවුරුදු ගණනාවකට පෙරදී අපි දැක්කා තුන්පා කරුවන්. ඒ නිර්මාණය වෙලා තිබුණ මම මුලින්ම දැක්කේ ඇත්තටම ගංගාරාම විහාරස්ථාන ඇසල මහ පෙරහැරේ. ඇත්තම
ඒ බොරකකුල් නිර්මාණය අපේ තියෙන නුවර දළදා පෙරහැර, බෙල්ලන්විල රාජමහා පෙරහැර, කෝට්ටේ පෙරහැර ඒ වගේ සෑම පෙරහැරකටම මේ වෙනකොට ඇතුළත් වෙලා අවසానයි බොරකකුල් කියන නර්තනය. ඇත්තම ඊටාම භයානක වැඩක් මේක. ඇත්තම මේ බලා ඉන්න අයට කිසිම මේක කොහොමද කරන්න කියලා හිතුවට ඇත්තම එම එක බොර කකුලකට ගල් කැටයක් හිටිනොත් එහෙම ඒත් වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ජීවිතේ පරදුවට තියා කරන අංගයක් තමයි මේ බොරු කකුල් නර්තනය. ඔව් ඒ වගේම ඔබ මේ තොරතුරු ගෙනෙන වෙලාවේදී මම හිතන්නේ ගජනායක හස්තරාජයාගේ පසු කිරීම අපි දැක බලාගත්තේ මේ අවස්ථාවන් පිළිබඳවත් අපි ආචාර්යතුමනි පැහැදිලි කිරීමක් කරමු. ගජනායක ඇත්තටම අපිට ගජනායක නිලමේ අපිට පෙරහැරෙන් මැද්දට දාන්න පුළුවන් වුණා. නැත්තම් පිටිපස්සටම දාන්න පුළුවන්. ඇයි අපි ගජනායක නිලමේ පෙරටුව පළමුවෙන් ගමන් කරන්නේ? ඒ මොකද මේ පෙරහැරේ දෙපස බලා ඉන්න අයට සහ සියලු දෙනාව දැනුවත් කරනවා මේ ඇතුන් අලින් බහාරව තමයි මේ පෙරහැර මුලින්ම ගජනායක. ඒ කියන්නේ ගජනායක හස්තීන්ගේ ප්‍රධානියා මේ මෙච්චර ප්‍රමාණයක් හස්තීන් ගමන් කරනවා. ඒකේ ප්‍රධානියා හැටියට තමයි ගජනායක නිලමේ ඉදිරිපිටින්ම අපේ පෙරහැර සංස්කෘතිය ඉදිරිපිටින්ම යන්න හේතු කොටගෙන තියෙන්නේ. ඒ වගේම පෙරමුණේ රාළ ගමන් කරන අවස්ථාව විශේෂයෙන්ම සන්නස රැගෙන ඇත්තටම පෙරහැර සංස්කෘතිය මේ විහාරස්ථානය නැත්තම් පානදුරේ කියලා කියන්නේ ඉතා විශාල ඉතිහාසයක් තියෙන නගරයක්. ඒ මොකද ලංකාවේ තොටමුණු 7ක් තියෙනවා. ඒ තොටමුණු 7න් එක් තොටමුණක් තමයි පානදුර තොටමුණ කියන්නේ. ඒ පානදුර පුරවරය පිළිබඳව මේ විහාරස්ථානයේ පිළිබඳව සන්නසක් අරගෙන තමයි මේ පෙරටුව යන්නේ. පෙරගමන් රාළ කියලා හිතන් අපි එයාව හඳුන්වනවා. ඒ පෙරගමන් රාළ හැටියට යන්නේ ඒ පෙරහැර සංස්කෘතියේ ඇති සන්නස තමයි මේ හස්තිය අපිට මේ අවස්ථාවේ රැගෙන යන්නේ. විශේෂයෙන්ම මේ සඳහන් කරන දේ අතිශය වැදගත්. පානදුර පුරවරය. පානදුර පුරවරය ඓතිහාසික වශයෙන් ගතොත් ඓතිහාසික නගරයක්. විශේෂයෙන්ම පානදුරා වාදය නිසා අපි සමස්ත ලෝකයට ගමන් කළා. ඒ වගේම මේ ඓතිහාසික වාද භූමියක් සහිත නගරයක්. යම් ආකාරයක මතයක් රට තුල, දේශය තුල, ලෝකය තුල නිර්මාණය කරන්න පුළුවන් නගරයක්. එවන් නගරයක නගර මැදේ පිහිටා තිබෙන මේ ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ පෙරහැරයි මේ වීථි සංචාරය කරන්නේ. විශේෂයෙන්ම අර සඳහන් කළ ආකාරයෙන් සන්නස සහිතව ගමන් කරන කාර්ය අතිශය වැදගත්. පානදුර වගේ බෞද්ධ ආගමික පුනරුදයක් සහිත නගරයක. ඔබ ඒ සඳහන් කරන අතරවාරයේදී පූජා නර්තනයේ යෙදෙන දහම් පාසල් දරුවන්ගේ කණ්ඩායමක් ගමන් කරේ ඉදිරියට. ඔබ සිහිපත් කළා වගේම අපේ මතකයේ හැටියට පොතපතේ සඳහන් වන ආකාරයට 1873 පානදුරා වාදය බෞද්ධ ආගමික පුරවරයේ සුසංවාදී බව, එහෙම නැත්නම් බුදුදහමේ සුසංවාදී බව කෙතරම් සාමකාමීද කියන කාරණාව ලෝකයට ප්‍රකට කළ තවත් වාදයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. තව පැත්තකින් ආදර වී දියස් වැනි වීරවරයින්ගේ පහස ලැබූ පුරවරයක්. ඒ වගේම මහාචාර්ය ගුණපාල මලලසේකර වයන්යනි විද්වතුන්ගේ පුරවරයක්. පානදුර බෞද්ධ ආගමික පුරවරය ලෙස අපට හඳුන්වන්න පුළුවන් වන්නේ. විශේෂයෙන්ම මහා යතිවරයාණන් වහන්සේලා, එවැගේම ඔබ සඳහන් කළ ආකාරයෙන් උගතුන්, බුද්ධිමතුන්, මහා ප්‍රාමාණිකයන් නිර්මාණය කළ මහා දැවැන්ත පුරවරයක් අද මේ සංස්කෘතික හාංග රටට, ලෝකයට මෙලෙස ප්‍රතිනිර්මාණය කරන්නේ. මේ මොහොතේදී අපි මම හිතන්නේ ආචාර්යතුමනි මෙය අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ මොකක් විදියද? නාග රාක්ෂ නර්තනයේද? ඇත්තටම මේ නර්තනයේ රඟ දැක්කනවා නාගරාස, ගුරු රාස, මරු රාස, මම හිතන්නේ පූර්ණක රාස. එමකද මෙය කෝලම් මඩුව පහතරට කෝලම් මඩුවේ රඟ දක්වනු ලබන රජතුන් කට්ටු ඉදිරිපිට රඟ දක්වනු ලබන රාස නැටුම් අතරේ තියෙන වෙස් මුහුණු පැලඳිලා. ඇත්තටම මෙය බොහෝම
අමාරු කාර්යයක්. ඇත්තටම අපේ වෙස් නර්තනය, තෙල් නර්තනය ඒ වගේ නර්තනයකට වැඩි ඉතාම අමාරු නර්තනයක්. එමද අඟල් 20කට 22කට වැඩි උස ඇති වෙස් මුහුණක් බැඳලා ඒ පාරේ ඒ නර්තනයට යොමු කරනවා කියන්නේ ඉතාම අමාරු කාර්යයක්. ඒ ඇත්තටම කෝලම් මඩුවේ මහසම්මත රජ සහ බිසව ඉදිරිපිට රඟ දක්වනු ලබන නර්තනයක් මේක. ඒ මොකද නාගරාස, ගුරු රාස, මරු රාස, පූර්ණක රාස, කව රාස, වට රාස ඔයනි රාස ගොඩක් නටනවා කෝලම් මඩුවේ. ඇත්තටම ඒකේ අනුකරණයක් හැටියට ඇත්තටම අපේ කහපොළ සමන් මහත්මයා ඉතාම ප්‍රවීණයෙක්. එතුමාගේ මේ නාගරාස කියලා තමයි අපි මේකේ හඳුන්වන්නේ. ඇත්තටම ගුරුලා කිව්වත් ගුරුලගේ තව එක ගුරුලෙක් යනවා. ඒ ගුරුලා හඳුන්වනවා අපි රාජ ගුරුලා කියලා. ඒ වෙස් මූණු වල තියෙන විශේෂත්ව මූණු කීපයක් තමයි මේ පෙරහැරේ අද කහපොළ සමන් මහත්මයා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ. 22 වන වරට තමයි පානදුර වාර්ෂික මහා පෙරහැර මෙලෙසින් වීථි සංචාරය කරන්නේ. ඔබ දකින මහජනතාව හැටියට වාර කිහිපයක් මේ පෙරහැර නැරඹුවා නම් මෙවර මේ පෙරහැරේ සාර්ථකත්වය සහ විචිත්‍රත්වය පිළිබඳව ඔබේ හදවතම තහවුරු කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම එය තහවුරු කිරීම ඔබ සඳහන් කළ ආකාරයෙන් පෙරහැරේ විචිත්‍රත්වය වර්ණවත් ස්වභාවය තව තවත් වැඩිව තිබෙනවා. වගේම අලියතුන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. මේ සියල්ලත් එක්ක මේ පෙරහැරේ චමත්කාරය විචිත්‍රත්වය තව තවත් දකින්න පුළුවන්. මේ සුවිශේෂී අංගයක් අපිට තවත් දකින්න හැකියාව ලැබෙන්නේ. ඔව්. අතරම මේ අංගය පිළිබඳව කෙසෙල් හේනාවේ රබන් කණ්ඩායම් පිළිබඳව කරුණාදාස මහත්මයා අපි මේ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම මට මේ මොහොත වෙනකොට පේනවා අපේ ආර්යපාල ගුරුතුමාව. එතුමාව ඇත්තටම අපි සිහිපත් කරන්න ඕනේ. මං හිතන්නේ ගිය වසරේ මේ පෙරහැරෙත් එතුමා ගමන් කළා. දැන් ඇත්තටම අපි අතරින් විය වෙලා තියෙන්නේ. දැනට ලංකාවේ පහතරට ප්‍රදේශයේ තුල නර්තන කණ්ඩායමක් තියෙනවා නම් නුවර දළදා මාලිගාව පෙරහැරේ කඩුගන්නාවේ ගලෙන් ඉහළට පහතරට යන එකම නර්තන කණ්ඩායම මෙයයි කියලා ඉතින් ඇත්තටම බොහෝම ආඩම්බරෙන් අපි ප්‍රකාශ කරනවා. මේ රබාන අත්‍යතිව කරකෝල මෙපමණ උසක් යැවීමට පුළුවන් එකම කණ්ඩායම ඇත්තටම අපේ කෙසෙල්ලේනාවේ කණ්ඩායම. මේක අපි රබන් කීපයක් තියෙනවා. අපි ඔක හඳුන්වන්නේ එකස් බෙරේ කියලා. එකස් බෙරේ කියලා තමයි මේකට කියන්නේ. මොකද එක හැයි තියෙන්නේ. අත් රබාන, බංකු රබන්, ඒ වගේ රබන් කිහිපයක්ම තියෙනවා. මේකේ රබානේ කවි ගායනා කරමින් ඒ කාලානුකූලව කරගෙන යාම ඉතාම අපහසුම කාර්යයක්. දැන් මේ අපිට පේනකොට මේ නලල මත මම හිතන්නේ අඩි 15කට වැඩිය වේවැලක් උඩ. ඒක කොපමණ පුහුණුවක් ලැබිය යුතුද එම ශිල්පියා මේ කාර්ය කරවීමට? සමමිතික බව සහ සමබරතාවය මේ තමයි අතිශය වැදගත්. මේක සාමාන්‍යයෙන් ජීවිතයටත් වැදගත්. බෞද්ධ ආගමික ජීවිතය තුළ බෞද්ධ දර්ශනය තුළත් පෙන්වන දේ තමයි සමමිතික බව, සමානාත්මතාව. සියලු දෙනා අතර සමානයන් ලෙස කටයුතු කිරීම. මේ ඔලබඩුව ගුරුනාන්සේ විශේෂයෙන්ම අපේ ආචාර්යතුමන් සඳහන් කළ ආකාරයෙන්ම මේ අතිශය වැදගත් පානදුරේට කොරණ මේ කෙහෙල් හේනාවේ මේ කණ්ඩායම එතුමන් සඳහන් කළ ආකාරයෙන් සෙංගඩගල මහනුවර පෙරහැරේ ගමන් කරන්න අර කියන කඩුගන්නාවෙන් ඉහළට යන්න එකම කණ්ඩායම මේ නම් ඒ පානදුර පොරවරයට කළුතරට කොතරම් ආඩම්බරයක්. පානදුර නගරයට එක්ව සිට දහස් සංඛ්‍යාත ජනතාවට පමණක් නොව ලෝකයේ කොතැනක සිට හෝ ඔබට මෙය නැරඹීමේ මහා අවස්ථාව උදා කර දෙන්නේ අපේ අනුග්‍රහක බෞතුන් සමගින් iCat ශ්‍රී ලංකා YouTube නාලිකාව වගේ මාර්කේ TV and Radio YouTube නාලිකාව ඔස්සේ. පානදුර සමත්වී උසස් අධ්‍යාපන ආයතනයේ මහේස් රංගජීව තුමන් එවැගේම පානදුර ලක්ෂ්‍රී මල්ශාලාවේ අධිපති ලක්ෂ්‍රී ප්‍රනාන්දු මහත්මයා STC bike parts and මෙම ආයතන සමූහය එක්ව මේ වාර්තාකරණය කිරීම සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා ඔවුන්ගේ පූර්ණ දායකත්වය අනුග්‍රහය ලබා දීම වෙනුවෙනුත් අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පළ කළ යුතුව තිබෙනවා. මේ මොහොත වඩ විට ගයන් අපට පුරුදු
අභිමානවත් වූ උඩරට නර්තන කලාවේ උඩරට වෙස් නර්තන කණ්ඩායම් පෙරට පැමිණෙන මොහොත. කරුණාදාස ඔලුබුඩුව අපේ ආචාර්යතුමනි මේ පිළිබඳව ඔබතුමන්ට බොහෝ වචන ඇති විග්‍රහ කරන්න. ඇත්තටම නර්තනය ලෝකෙම පිළිගත් නර්තනාංගයක්. එය ඇත්තෙන්ම මේ ඇඳුම් කට්ටලේ රජ කෙනෙකුගේ ඇඳුම් කට්ටලයක්. දැන් ඔබතුමාලට පේනවා ඇති මම විශේෂයෙන් හඳුන්වා දෙන්නම්. මේ වෙස්තට්ටු මුදුනේ සිට පටියක් එල්ලෙනවා. පටියක් තියෙනවා. ඒ පටිය ඇයි අපි දාලා තියෙන්නේ? මේ නර්තන ශිල්පීන් කොපමණ පිළුම් ගැව්වත්, කොපමණ මාත්‍රා නැතුවත්, කොපමණ දෙයක් කළත් මේ අනුකරණය කරලා තියෙන්නේ මේ නර්තන ශිල්පියාට නටන්න පුළුවන්, අත දිග අරින්න පුළුවන්, පාද තබන්න පුළුවන් ඒ පටියේ දුර පමණයි. ඒක තමයි ඇත්තටම සූර්යාගේ හැඩතලේ අරගෙන තමයි අපි මේ වෙස්තට්ටුව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඇත්තටම ගත්තොත් මේ ආභරණය ගත්තොත් එක ඒ රජතුමාගේ ඇඳුම් කට්ටලේ අඩක් පමණයි මේ ශිල්පීන් අද අඳින්නේ මේ වෙනකොට. නුවර පෙරහැර ගත්තාම ඒ නුවර පෙරහැරේ මොකද විස්තරතන කණ්ඩායම් එක 100ක් විතර තියෙනවා. ඒ හැම එකක්ම ඇත්තෙන්ම බොහොම ශාස්ත්‍රානුකූලව පද වෙනම පද කොටස් ඇතුව ඇත්තටම දේවඩන නිලමේ ඉදිරිපිට නර්තන කණ්ඩායම් සහ දේවාල පෙරහැර ඒ කිසිම දෙයක පිළුම් ගැසීම මාලකම් ගැසීමක ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මොකද ඇත්තටම ඒක නටබට අයිතියක්. නමුත් නුවර පෙරහැර තුල ඒ රඟ දක්වන්නේ නැහැ. ඒක නීතියක් ඇටියට. ඒ මොකද මේ පොත පහතට ගන්නෙ නැහැ. ඇත්තටම මම දැකපු කාලේ හැටියට නුවර පෙරහැරේ ප්‍රවීණ ශිල්පීන් හිටියා. ඒ ශිල්පීන් තමයි ඒක පරම්පරාවෙන් කරගෙන ආවේ. ඇත්තටම පීටර් සුරසේන, ඥානදාස ඒ කියන දෙකටත් ඒ පෙළ දෙක තමයි තරගෙන නටන්නේ ගාහක වන්නම පමණමයි පෙරහැර අවසන් වන තුරුම. ඇත්තම දැන් අද අපි මේ පහත රටට එනකොට උඩරට නර්තනය හොඳට පිළුම් ගහලා කරකිලා ඒ මට්ටමටම ඇත්තටම දැන් මේ අවිලතුනේ අපිට ඉදිරිපත් වෙන්නේ කරගෙන මේ ජව සම්පන්න බව තමයි තාණ්ඩව ගති ලක්ෂණ වලින් යුක්තව රඟ දක්වන ලබන නර්තනාංගයක් තමයි වෙස් නර්තන අංගය. ඒ වගේම ඔබතුමන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අනන්‍යතාවය පිළිබඳව තමයි එකීපු කාරණාවන් එක්ක පිළිබිඹෙන්නේ. ආචාර්යතුමනි, දළදා මාලිගාවේ මහා පෙරහැරේ ඉතිහාසයේ පිරිමි නැට්ටුවන් පමණයි නේද පෙරහැරට සම්බන්ධ වුනේ? ඇත්තටම පිරිමි නර්තන ශිල්පීන් පමණයි, ඒ වගේම උඩරට නර්තන ශිල්පීන් පමණයි. හැබැයි එක පෙරහැර කොටසක නටනවා කාන්තාවක්. ඒ මොකද පත්තිනි දේවාලයේ නර්තන දේවාලයේ නර්තන කණ්ඩායම් වලට ඇතුළත් වෙනවා කුළු නැටුම් ඒ වගේ කාන්තා නර්තනංගයන් ඒ පෙරහැරට පමණක් ඇතුළත් වෙලා තියෙනවා කාන්තාව. මේ මොහොත වලට ගයන් අපේ ඉදිරියෙන් මේ ගමන් කරන්නේ ආපාපිසින් ඉතාමත් අභිමානවත් ලෙසින් කැලණිය රාජමහා විහාරස්ථානයේ කන්නුල හස්තිරාජයා සැදැහැවතුන්ගේ සාදුකාරයන් මැද්දේ දෑල හස්තිරාජයෙන් පිරිවරාගෙන සදහතුක කරඬුව වැඩම් කරන ලබන අභිමානවත් අවස්ථාව. ඓතිහාසික 22 වන ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ සුවිශේෂීම එළඹුමයි මේ ඔබ දකින්නේ. සිසිර සඳහන් කළ ආකාරයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ කඳුල හස්තිරාජයා මත මේ සදහතුක ධාතු කරඬුව තැන්පත් කරගනිමින් විශේෂයෙන්ම පානදුර නගර පුරා නගර මැද්දේ ගමන් කරන ආකාරය අපිට දකින්නට පුළුවන් මේ දෑලේ හස්තයෙන් සමගින්. ප්‍රධාන නිලමේවරුන් ලෙස මේ මහා පෙරහැර සම්බුදු පෙරහැරයි අපට දකින්නට ලැබෙන්නේ. පළමු අදියරේදී ප්‍රධාන නිලමේවරුන් දෙදෙනා ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන යෝගබන්දු රාජකරුණා මහතා. ඉන් අනුතුරුව ආරම්භ වෙන්නේ දේවාල පෙරහැරවල්. විෂ්ණු දේවාලයේ පෙරහැර තමයි අපිට මේ විෂ්ණු දේව රථය සමග සංකේතවත් වෙන්නේ. ආචාර්යතුමනි, ඇත්තටම විෂ්ණු දෙවියන් ගැන කියනවා නම් ඇත්තටම පානදුර ගල්ගොඩ විහාරයේ විෂ්ණු ප්‍රතිමාව
ගැන කතා කරනවා පාන්දුර ජනතාවට මේ පොඩ්ඩක් දැනුවත් කරන එක හොඳයි කියලා මම හිතනවා මේ අවස්ථාව. ඔබතුමා මම හිතන්නේ කප්පින්ද වන දවසේ නානුමුර මංගල්‍යයේ දවසේ මේ පාන්දුර අවට සියලුම ප්‍රදේශවලට වර්ෂාව පුදුමාකාරයටම මේ මොහොත වෙනකොට තියෙනවා. නමුත් පානදුරේට නැහැ. හරියටම හරි. ඒ විතරක් නෙමෙයි මේ මොහොතේදී මේ වැඩම කරන විෂ්ණු දේව ප්‍රතිමාව වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහත්මයාගේ ආදරණීය බිරිඳ විසින් විනෝදනී මෙන්ඩිස් මහත්මිය විසින් පරිත්‍යාග කළේ මේ පෙරහැර වෙනුවෙන් විශේෂයෙන්ම විදේශයේ රැඳී සිටින ආදරණීය පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගනිමින් ඇත්තටම ඒ සෙත සාන්තිය ඇත්තටම උදානවා මේ ඇත්තට මේ පාන්දුර පුරවරයට මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ ඇත්තටම කන්ද මුදුනේ. ඒ කන්ද මුදුනේ සිට මේ විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නා වගේ මේ පාන්දුර කිසිම කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ මේ පාන්දුර ජනතාවට. ඒ මොකද මේ විෂ්ණු දේවාලයේ පිහිට දැන් අද ගත්තොත් අපි තුන්දෙනාම ඇත්තටම දන්න දෙයක් තමයි මේ ප්‍රදේශ සෑම තැනටම වහිනවා. හැබැයි මේ කාලය තුලදීම හැමදාම හැන්දෑවේ 6න් 7න් පස්සේ වහිනවා. හැබැයි පොඩ්ඩක් වැස්ස නිවාඩු ගත්තා කාල හෝරාවත් වෙනස් කරගත්තා. ඒ මොකද අද පටන් ගත්තේ 3ට විතර. ඒ මොකද අද පාන්දුරේ පෙරහැර තියෙනවනේ. පෙරහැර දෙමන්න හොඳක් නැහැ. විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ පිල්ම වහන්සේ වඩම්මනවා. පිල්ම වහන්සේ දෙමන්නත් හොඳ නැහැ. වැස්ස වේලාසනින් වැහලා මේ පෙරහැරට බොහොම හොඳට පායලා දුන්නා. මේ පෙරහැර අපිට ගමන් කරා. සැබෑලෙසම අහස්කුස පවා ආශිර්වාද කරනවා විෂ්ණු දේවි රාජෝත්තමයන්න් වහන්සේ මේ වැඩ කරන අවස්ථාව. ඒත් එකම ඔබ සඳහන් කළ ආකාරයෙන් මේ දින කිහිපෙම පානදුර ප්‍රදේශයට පමණක් නෙවෙයි සකල ශ්‍රී ලංකාවටම වැස්ස වලහක දෙවියෝ හොඳට කඩාගෙන වැටෙන කාල පරිච්ඡේදයක්. හැබැයි අපි සියලු දෙනාම අපි දෙදෙනා පමණක් නෙවෙයි මේ පානදුර ප්‍රදේශයේ ජනතාව පැහැදිලි කරගන්නවා සපත කරගන්නවා මේ වෙන විට කිසිම වැස්සක් සිරිපොද වැස්සක්වත් නැහැ මේ පානදුර භූමියට. අහස්කුස පැහැබරයි ආශිර්වාද කරනවා මේ මහ පෙරහැරට. සම්බුදු පෙරහැරට පමණක් නොදෙවිරි වන විෂ්ණු දේවාල පෙරහැර මේ මොහොතේදී ගමන් කරන්නේ කණ්ඩුල හස්තිරාජයාට නොදෙවිරි වන කෝට්ටේ රාජා හස්තිරාජයා තමයි විෂ්ණු දේවාලයේ මෙම දේවාභරණ රැගෙන යාම සංකේතවත් කරන්නේ. මෙවර පෙරහැරේ ක්‍රමානුකූල භාවය පිළිබඳව වසර ගණනාවක් රැඳී සිටි ආචාර්යතුමන්ට මේ පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන් මේ ගමන් කරන මීළඟ නර්තනයත් එක්ක පැහැදිලි කිරීමක් කරනවා. දැන් අපි මේ පිටින් ගමන් කරන්නේ විෂ්ණු දේවාල පෙරහැර. මේ විෂ්ණු දේවාල පෙරහැරට ඒ විෂ්ණු රාජෝත්තමයන් වහන්සේට ආශිර්වාද පතා විෂ්ණු මල්ලස්. මොකද අපේ පහතරට සාන්ති කර්ම තුල සන්නියකුම් සාන්ති කර්මය තුල දෙවොල්මඩු සාන්ති කර්මය තුල ඒ වගේ සෑම සාන්ති කර්මයක්ම දෙවියන්ට ආරාධනා කරලා කෝල්මුර කවි කියලා කවි ගායනා කරලා ඒ නර්තනයක් කියන්නේ දෙවියන් ඒ බලාපොරොත්තු වෙන රතිකාම බිලිකාම හොන්තුකාම පුල්ටුකාම බලිකාම කියලා පංච කොට්ටාසයකින් පුදලා බලන්න. ඒකද මේ නර්තනයේදී මේ දෙවියන්ට පූජෝපහාර නර්තනාංගයක් හැටියට ඉදිරිපත් කරන නර්තනාංගයක් තමයි මේ විෂ්ණු මල්ලස්න කියලා නර්තනයේ මේ අපි ඉදිරිපිටින් ගමන් කරන්නේ. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕනේ ගයන් මෙවර මේ මහා පෙරහැර කෙතරම් අභියෝග තිබුණත් මේ කටයුත්තට දායකත්වයේ අනුග්‍රහයකත්වයේ ලබා දුන් මහජනතාව වගේම අනිකුත් ප්‍රජාව ඉතාමත්ම සුවිශේෂයි. පානදුර එක්සත් වෙළඳ සංගමය පානදුර නගරාධිපතිතුමන් හේමකුමාර ප්‍රේරා මහත්මයා එවැගේම උපනගරාධිපතිතුමන් නාගරික මන්ත්‍රීවරුන් එවැගේම පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් මේ පරිවාර පින්කම් මාලාවත් එක්ක බද්ධ වුණා. පානදුර ආසනය බහරව ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් කටයුතු කරන නීතිඥ නිලන්ති කොට්ටච්චි මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රී බේරුවල ආසනය බහරව කටයුතු කරන චන්දිම හෙට්ටිආරච්චි මහත්මයා එවැගේම පසුගිය දිනවල පැමිණියා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් එවැගේම කරු ජයසූරිය රාජිත සේනාරත්න මේ ආදී පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වය සහ සපමිනීමත් මේ දහම තුල තිබෙන සමගිය එකමුතුකම අපට සංකේතවත් කරනවා. මොහොතකට පෙර
ඔබ අපි ඉදිරියෙන් වැඩම කළේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. විශේෂයෙන් ඔබ සඳහන් කළ ආකාරයෙන් මේ මග දෙපස සිටින ජනතාව අද විශේෂයෙන්ම සතියේ මැද දවසක් හෙට රාජකාරී කරන දවසක් එහෙත් අති විශාල ජනතාවක් මෙවැනි විටත් විසිද වෙන ගල්ගොඩ ශ්‍රී මහ විහාරයේ මහ පෙරහැර එහෙම නැත්නම් පානුදුර මහ පෙරහැර දැක බලා ගන්න මේ වේති දෙපස පෙළ ගැසී සිටින ආකාරය දකින්නට පුළුවන්. ඒ තමයි විශේෂත්වය. මෙරට සංස්කෘතිකාංගත් එක්ක සංස්කෘතියත් එක්ක මෙරටේ ජනතාව බද්ධ වන හැඩය මේ පෙන්වුම් කරන්නේ. ඒ සුවිශේෂයි පානුදුරයට පැමිණෙන විට පානුදුරය විශේෂයෙන්ම පානුදුර වාදයෙන් බෞද්ධ ආගමික ප්‍රබෝධයකින් පුනරුජීවනය ලැබූ දේශයක් ප්‍රදේශයක්. එනිසා මේ ජනතාව මේ සංස්කෘතිකාංගය පෝෂණය කිරීම සඳහායි මේ මග දෙපසට එක්ව සාදු නද දෙමින් මේ පෙරහැර මංගල්‍ය සමගින් සහසම්බන්ධ වන්නේ. සැබවින්ම ගයන් පානදුරේ අරිය ධම්ම වැඩි යතිවරයින් වහන්සේලා උන්වහන්සේලාගේ මధుර ස්වරය ජාතියක් හික්මවන්නට ජාතියක් නිවැරදි දිශාවට කැඳවන්නට මහා මෙහෙවරක් ඉටු කළා. පානදුර පුරවරය සැබදාම බෞද්ධාගමික පුරවරය ලෙසින් ඉදිරියට ගෙන යන්නට මේ මහා ක්‍රියාදාමයන් ව්‍යායාමයන් සුවිශේෂ මහෝගයක් බවට පත්වෙනවා නොඅනුමානයි. ඒට නායකත්වය ගන්න රත්නපුර පොතුපෙටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට සකල විද පොදු ජනතාවගේ ගෞරවය නමස්කාරය පෙදෙනවාට කිසිදු සැකයක් නැහැ. ආචාර්යතුමනි, ඇත්තටම අපේ නායක ස්වාමීන් වහන්සේ පුදුම කැපවීම මේ පිළිබඳ කැපවීම. ඒ මොකද අපේ කතාවක් තියෙනවා ගමෙන් පන්සලට පන්සලෙන් ගමට කියලා. ඇත්තටම මේ ගම නගරය මේ සියලු දෙනාගේ මේ උද්‍යෝගයේ ඇති වෙලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ තියෙන ගති පැවතුම් ඒ පිරිසත් එක්ක ඇසුරු කිරීම. ඇත්තටම මං හිතන්නේ නායක හඳුරු මට මේ මං හිතන්නේ සති 3කට 4කට වගේ උඩදී කතා කළා ඔලමුඩු මහත්තයා මොකද කරන්නේ පෙරහැර අපි මෙහෙම මොකද වෙන්නේ මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක. ඇත්තටම ගත්තොත් දැන් මේ අවුරුද්දේ මේ දෙසැම්බර් මාසයේ වෙනකොට මේ දේවාලේ මේ දෙවියන් බලාපොරොත්තු වෙනවා මේ අපිට මේ පූජෝපහාර පෙරහැර හැම අවුරුද්දකම පවත්වනවා කියලා. ඇත්තටම මේක සමහරෙක් හිතයි මේ කරදර තියෙදි මේ පෙරහැරයි කළේ කියලා. ඇත්තටම නොකොලොත් මේ පානදුරේට මොනවා හරි විපත්ති ලෙඩ දුක් කරදර ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ අපේ නායක ස්වාමීන් වහන්සේ මේ දේවාලයත් එක්ක පුදුම බැඳීමක් තියෙනවා. ඒ මොන්නම දේවල් තිබුණත් ඒ දේවාලයේ තියෙන සියලු කටයුතු චාරිත්‍ර විදි සියලු දේවල් ඒ ආකාරයට ඉෂ්ට කරන නිසා තමයි ඇත්තටම මේ පිහිට මේ දේවල් මේ පාන්දුර නගරයට ලැබෙන්නේ කියන එක මම ඉතාම නිර්භයවම මම කියන්න කැමතියි. සැබෑ ලෙසම මේ පෙරහැර සංස්කෘතිකාංගය පානදුරේට පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකාවටම ආශිර්වාදයක්. පසුගියදා අපේ රට මහ ව්‍යසනයකට මුහුණ දුන්නේ ඔබ තුමන් සඳහන් කළ ආකාරයෙන්. මහා පස්කඳ රූටගෙන ආව පල්ලහැට මහා ගම් වතුර ජල කඳක් රට පුරා ගලාගෙන ගියා. හැබැයි හාස්කමකට වගේ ඒ මහ වතුරකටවත් කිසි දෙයකට පානදුරට කිසිම දෙයක් කරන්න පානදුරේ කිසිම කෙනෙකුට එහෙම දෙයක් වුණේ නැහැ වාසනාවකට. හැබැයි මේ පානදුර මහ පෙරහැරේ ආශිර්වාදයේ පානදුරට පමණක් නෙවෙයි මේ සමස්ත ශ්‍රී ලංකාවටම යලිත් මෙවන් විපත් නොවෙන්න ආශිර්වාද කරන්න විෂ්ණු දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව මේ සමස්ත ශ්‍රී ලංකාද්වීපයටම ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්කයි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නායකත්වයේ උපදේශකත්වයේ සහිතව මේ පෙරහැර මේ සංස්කෘතිකාංගය මෙවරත් ක්‍රියාත්මක වන්නේ. මට මතකයට නැගෙනවා විමලරත්න කුමාරගම කවියාගේ කවි දෙපදයක්. වනාතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකිරුවත් නොකිලිමේ එය ගැරහීම. සැබවින්ම ඔබ අප විශ්වාස නොකළට එහි තිබෙන ප්‍රාතිහාර්ය මෙවැනි මහා පෙරහැර තුළින් අපට ගම්‍යමාන වනවා. යම් කෙනෙක් දෙවිවරු පිළිබඳව විශ්වාස නොකරන්නට පුළුවන්. හැබැයි ඒ දෙවියන්ගේ ආශිර්වාදය තුළින් එහි ප්‍රතිඵලය ළඟා කරගත්තු බොහෝ දෙනෙක් සිටින්නට පුළුවන්. අපට එයට වාද විවාද කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ අප අභිමුව ගමන් කරමින් තිබෙන්නේ යහම් දැක්ම නර්තනයේද ආචාර්යතුමනි? ඇත්තටම යහන් දැක්ම ඇත්තටම යහන් ගත වෙනවා කියලා කියනවා එක අවස්ථාවකදී අපි මේක යහන් ගත වෙනවනේ යහන් දකින්නවා. යහන් දකින්නවා කියන්නේ අපේ පහතරට සාන්ති කර්මයන්හි හැන්දෑවේ අපි සාන්ති කර්මයේ බෙදෙනවා කොටස් තුනකට හැන්දෑ සමය, මධ්‍යම සමය, අලියම් සමය කියලා. ඒ හැන්දෑ සමයේදී තාණ්ඩව ගති ලක්ෂණ වලින් යුක්තව ඒ දෙවියන්ට සක්නාද නාද කරලා මගුල් බෙර ගහලා කවි කෝල්මුර ගායනා කරලා ඊගාවට නර්තනයෙන් ආරම්භ වෙනවා ඒ යහන් දැක්ම කියන නර්තනය. ඇත්තටම දෙවොල් මඩුවේ මේක විශේෂ ගති ලක්ෂණ වලින් යුක්ත වන හොඳ තාණ්ඩව ගති ලක්ෂණ වලින් යුක්ත වන නර්තන අංගයක් තමයි මේ යහන් දැක්ම කියන නර්තන අංගය. විශේෂයෙන්ම මේ පෙරහැර ලෝකයට රැගෙන යාමේදී iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව, RK TV and Radio YouTube නාලිකාව ඔස්සේ ලෝකයට ගෙන යාමේ තාක්ෂණික මෙහෙවර අපේ ශිල්පීන් රසක් එක්ව සිදු කරනවා. නිල මාධ්‍යකරුවන් සමග එක්වෙමින් මහේස් ප්‍රසංග, අසංග ප්‍රනාන්දු, එවැගේම කල්හාර දිල්හාර මේ තාක්ෂණික කණ්ඩායම ලෝකයට ගෙන යාමේ කටයුත්ත මෙම නව මාධ්‍ය හරහා සිදු කරන මොහොතේදී අනුග්‍රාහක බහුතුන් හැටියට ලක්ෂිර මල් ශාලාවේ අධිපති ලක්ෂිර ප්‍රනාන්දු, එවැගේම සමත් වී ආයතනයේ මහේෂ් රංගජීව, එවැගේම අපි සිහිපත් කරනු ලබනවා STS බයික් ආයතනයේ මොරටුව එකඩු වෙන මේ ආයතනවල හිමිකරුවන් ලබා දෙන අනුග්‍රහ දායකත්වය පිළිබඳවත් අපි කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කළ යුතුව තිබෙනවා. දක්ෂිණ ලංකාවේ අභිමානය රැගත් මේ සුන්දර දසුන සජීවීව දෙනෙත් අයාගෙන ඇසපිය නොහෙලා බලා සිටිනවා නොඅනුමානයි. ගයන් ඒ යා කිරීම පානුදුර ජනතාවට මෙය පියවේ ඇසින් බලන්නට පුළුවන් වගේම සමස්ත ශ්‍රී ලංකා පුරාම ලෝකයේ පුරාම විසිරී පැතිරී සිටින මේ පෙරහැර මංගල්‍යයට මේ සංස්කෘතියට ආදරය කරන ඕනම කෙනෙක්ට මේ සංස්කෘතිකාංගය විඳා ගැනීමේ අවස්ථාවයි මේ නව මාධ්‍ය YouTube Facebook කරහා අපි ලබා දෙන්නේ. මේ ඊළඟ සංස්කෘතිකාංගය අපි කවුරුත් ප්‍රිය කරන සංස්කෘතිකාංගයක් මේ තුල ආශිර්වාදයක් හසු කරනවා. අපි ඒ පිළිබඳවත් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්ගෙන් අහමු. ඇත්තටම අපේ හිතවතා අපේ කලාකරුවා මස්විල බණ්ඩාරකම ඇත්තම පානදුරේට හොරණට බණ්ඩාරකමට පෙරහැරකට ගෙන්නනවා නම් මීට පෙර ගෙන්නෙවේ දෙබර වැවින්. හරියටම හරි. දෙබර වැවින් තමයි ගෙන්නුවේ. ඇත්තටම අපේ බණ්ඩාරම කලාකරුවා මේ නිර්මාණය දැන් කතරගම පෙරහැර දෙබර වැව චිත්තමහාරාම කතරගමට ළඟ තිබියදී කතරගම පෙරහැරේ මහා පෙරහැර ඒ අවසාන පෙරහැරවල පෙරහැර 15ක් කරනවා. පෙරහැර 15 අවසාන පෙරහැර විශිෂ්ට පෙරහැරවල් 5ට ගෙන්නන එකම කණ්ඩායම තමයි මේ මොනර නැටුම් කණ්ඩායම. හොඳ නිර්මාණයක් කරලා ඒ නිර්මාණය පුදුමා ගන්න මේ මොනර නර්තන කණ්ඩායමට ඇත්තටම දැන් අද වෙනකොට දෙබර වැවටවත් කිට්ටු කරන්න බෑ. ලංකාවේ කොහෙද ප්‍රධාන පෙරහැරක් තියෙන්නේ ඒ අපේ හිතවත් සහෝදරයාගේ මොනර නර්තන කණ්ඩායම නැති පෙරහැරක් කිසිම තැනක දකින්න නැහැ. ඒ ආඩම්බරයක් විශේෂයෙන් මෙයත් පානුදුරට බණ්ඩාරගමට සුවිශේෂී ආඩම්බරයක්. මේ තමයි පානුදුර කලාවේ තිබෙන ප්‍රාගුණ්‍ය විශේෂත්වය. ඒ තමයි මේ මොණර නටුම මේ නර්තන ශිල්පීන් ශිල්පිනියන් මේ කණ්ඩායම ප්‍රගුණ කරන්නේ. යයි අපේ ඔලබෙඩියෝ මහත්මයා මේ පැහැදිලි කරන්නේ. iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව RK TV and Radio සමග අත්වැල් බැඳගෙන ලොවට පානදුරා වාර්ෂික මහා පෙරහැරේ 22 වන අභිෂේකය රැගෙන යන විට තරුස් රේඩියෝ සංනිවේදන පද්ධතියත් මේට සමගාමීව අප සමග අත්වැල් බැඳගෙන සිටින බව අපි මතක් කරනවා. විශේෂයෙන්ම මේ නර්තන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ තිබෙන ඒ චමත්කාරය ඒ නර්තන රිද්මය ලෝකයට ගෙන යාමේ හැකියාවයි මේ ලැබෙන්නේ. අපේ රටේ මේ සුන්දර නර්තනය ආචාර්යතුමන් සිහිපත් කළා වගේ මෙදා දෙබර වැවෙන් ආරම්භ වුණත් අද දෙබර වැවට අභියෝග කරන බණ්ඩාරගම මස්විල කණ්ඩායම සුවිශේෂ කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා.
මෙවර මෙම මහා පෙරහැරේ ප්‍රධාන නිලමේ වරුන් ලෙස කටයුතු කරන ප්‍රියාන් විජේවර්ධන නියෝජ්‍ය මානව සම්පත් කළමනාකාරවරයෙක් ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කළ ඔහු 12 වෙනි වරටයි මෙම පෙරහැරේ ගමන් ගන්නේ විෂ්ණු දේවාලයේ පෙරහැරේ එවැගේම කවින්ද දයාල් චන්න විලේගොඩ ශ්‍රියන්තද මෙල් කවිදු ප්‍රසාන් විජේවර්ධන යන පරිවාර නිලමවරුන් මේ සමග ගමන් කළා. නිලමවරු සහ පරිවාර නිලමවරු විශාල සංඛ්‍යාවක් මෙවර පෙරහැර ගමන් කරනවා සිසිර. ඔව්. මේ විහාරස්ථානයේ දේවාල රැසක් නිර්මාණය කරමින් ඒ ආශිර්වාදය ප්‍රජාවට ලබා දෙන්නට සුවිශේෂ උත්සාහයක් දරනවා. ඒ නිසා මේ විහාරස්ථානයේ තිබෙන සම්බුදු පෙරහැරට අමතරව දේවාලවල පෙරහැර විශාල වෙලා තිබෙන්නේ. දේවාල විශාල සංඛ්‍යාවක් මේ විහාරස්ථානයේ ගොඩනගා තිබෙනවා. ආචාර්යතුමනි, ඇත්තටම දැන් අපි මේ පාරේ මාර්ගයේ දකින්නේ මේ අද අවසාන පෙරහැර. නමුත් අපේ නායක ස්වාමින් වහන්සේ මේ පෙරහැරට පෙර චාරිත්‍ර කොපමණ කළාද? මං හිතන්නේ දේවාල 18ක් තියෙනවා. විෂ්ණු දේවාලයේ ප්‍රධාන කොටගෙන දේවාල මං හිතන්නේ 18ක් තියෙනවා. ඔය 18ට ගිය සතියේ නානුමුර මංගල්‍ය. ඒ සෑම දේව රූපයක්ම නානුමුර කරලා නැවත අලුතෙන් වස්ත්‍රාභරණ පළඳවලා එක දේවාලයකට මං හිතන්නේ කවි ගායනා විතරක් කරනවා එක 30කට වැඩිය. ඒ විදිහට කරලා ඒ චාරිත්‍ර නියමාකාරයට කරන නිසා තමයි මේ ඇත්තට මේ පිහිට ලැබෙන්නේ. මේ පෙරහැර අද වීදි සංචාරය කිරීමට පෙර චාරිත්‍ර හැටියට තමයි මේ සියලුම දේවල් අපේ නායක ස්වාමීන් වහන්සේ කළේ. කතරගම දේවාලයේ පෙරහැරේ ප්‍රධාන නිලමේතුලන් ලෙස කටයුතු කරන්නේ ගිහාන් සංජීව කුරුප්පු මහත්මයා, ගිහාන් නොටෝකයා ආයතනයේ අධිපතිතුමන්. එවැගේම මේ අප ඉදිරියෙන් ගමන් ගන්නා නර්තනය විශේෂයෙන්ම මේ තෙල්මේ නර්තනය පිළිබඳව ඇත්තටම මේක අපිට දකින්න ලැබෙන්නේ පහතරට දෙවොල්මඩු සාන්ති කර්මයේ ඇත්තටම ඉතාම ලස්සන නර්තන අංගයක්. මේක දෙවොල්මඩු සාන්ති කර්මයේ 12 දෙවියන්ට පුද දෙන නර්තන අංගයක් හැටියට ඒ 12 දෙවිවරු හඳුන්වනවා. එක්රජ, යුවරජ, නාරජ, සක්‍රය, සාතා, තුලසා, වීරමුණ්ඩ කියන ඔය ආකාරයට රජවරු 12 දෙනෙකුගේ ආකාරයට ඇඳගත් නර්තන අංගයක්. මේක ඇත්තම පහතරට නර්තන ක්ෂේත්‍රයේ ගැඹුරුම පද කොටස්, හැඩතල, ගති ලක්ෂණ වලින් යුක්තව ඉදිරිපත් කරන නර්තන අංගයක්. ඇත්තටම දෙවොල්මඩුවේ ගොඩාක් දෙනක දෙවොල්මඩුව නරඹන්න එන්නේ මේ ටෙල්මි බලන්න තමයි. ටෙල්මි තාණ්ඩව ගති ලක්ෂණ වලින් ඉදිරිපත් කරන නර්තන අංගයක්. හොඳයි. විශේෂයෙන්ම මේ වෙසිද වෙන වාර්ෂික පානුදුරා මහ පෙරහැර වේදි සංචාරය කරන්නේ මේ මොහොත වන විට පානුදුර හොරණ මාර්ගයේ ඔරලෝසු කණුව ආසන්නයේ සිට අපි ඔබට මේ විස්තර කතනය ගෙන එන්නේ. විශේෂයෙන්ම උඩරට පහතරට සපරගමු නර්තනාංග ගණනාවකින් මේ පෙරහැර අලංකෘත වෙනවා. විශේෂයෙන්ම අපේ ඔලබඩුව නර්තනාචාර්යතුමන් පැහැදිලිව සඳහන් කරනවා මේ විවිධ නර්තනාංගයන්ගේ තිබෙන හැඩතලයන්, වෙනස්කම්, ස්වභාවයන් මේ උඩරට සිංකඩගල පෙරහැරත් එක්ක, කතරගම සමන් දේවාලයේ පෙරහැරත් එක්ක මේ සියලු පෙරහැරවල් එක්ක මේ නර්තනාංගයන්හි හැඩතලයන් පවා වෙනස් වන ආකාරය පැහැදිලි කරමින් සිටනවා. විශ්වාස කරනවා අපේ මේ සජීව විකාශය බලන අහන කෙනෙක්ට මේ ඔලබඩුව ආචාර්යතුමන්ගේ පැහැදිලි කිරීම විශේෂයෙන්ම තරුණ දරුවන්ට, නර්තනය හදාරන දරුවන්ට අතිශය වැදගත් පසුබිමක් නිර්මාණය කරන බව. පෙරවඩිගද එතෙන් හසද්දන මමුණු ඇවේදෙන් පෙරවඩිග වටුනෙන් එදා බිසවට යාග කරමින් විෂ්ණු දෙවියන්ගේ නැගණිය තමයි මණික්පාල බිසව. මණික්පාල බිසවගේ රූප ස්වභාව දැකලා වසවත්ති මාරයා විනයක් කරලා තිනවා. ඒ විනය කැපීමට පැමිණලා තින ඔඩ්ඩිස කියන ඍෂිවරු. ඒ ඍෂිවරු පැමිණලා ඒ ඍෂිවරු වැල්වලලු පළඳවලා
ඒ විනය කපන්න සමත් වෙලා තියෙනවා. ඇත්තටම මේක බමුණෙකුගේ ගමන් විලාසයේ බමුණෙක් හැසිරෙන විදිය ඒක තමයි මේ නර්තනංගෙන් පිළිබිඹු කරන්නේ. ඒ වගේම අපිට ඈතින් දිස් වෙනවා සබරගමු හේවිසි කණ්ඩායම. සබරගමු හේවිසියේ තිබෙන අනන්‍යතාවයේ විශේෂත්වය කරුණාදාස ඔලබුඩු ආචාර්යතුමනි ඔබතුමන් කොහොමද පැහැදිලි කරන්නේ? ඇත්තටම උඩරට හේවිසි පහතරට හේවිසි සබරගමු හේවිසි ඒ කොටස් තුනකට වෙන් වෙනවා. ඒ මොකද සබරගමු නර්තනය සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වෙන්නේ ඩවුල. නැත්තම් ඒක අපි හඳුනන සිංගාරම කියලා. ඒ සිංගාරම නැත්තම් ඩවුල වාදනය කරමින් බොහොම පද කොටස් නටමින් ගමන් කරන අංගයක් තමයි මේක. ඇත්තටම අපේ බලංගොඩ ප්‍රදේශයේ බණ්ඩාර මහත්මයාගේ හේවිසි කණ්ඩායම මේකට ඇතුළත් වෙනවා. ආටට විටට ඝන රුසිර කියන පංචතූරේ නාදයේම අයත් කොටගෙන තමයි මේ සබරගමු හේවිසිය අද මේ මාර්ගයේ ගමන් කරන්නේ. කතරගම දේවාලයේ පරිවාර නිලමවරුන් මීට පෙර ගමන් කළා රජිතරුවන් විමල ගුණසේකර, බිඳක හරුල් විමල ගුණසේකර. මේ ඔබ දකින්නේ සමන් දේවාලයේ ප්‍රධාන නිලමෙතුමන් චන්ද්‍රපාල දොඩංගොඩ මහතා 17 වෙනි වතාවටයි මෙම පෙරහැරේ ප්‍රධාන නිලමේ හැටියට ගමන් කරන්නේ. පරිවාර නිලමෙවරුන් ප්‍රේමදාස හෙට්ටිආරච්චි, ඊසෙන් යනුක යන මහත්වරුන් ගමන් කරනවා. මේ සමන් දේවාලයේ පෙරහැරයි සඳහන් කලාකාරයන් මේ පෙරට හැදෙන්නේ ඔබේ දැස් මානයට හැදෙන්නේ සමන් දේවාලයේ පෙරහැර. විශේෂයෙන්ම මේට පෙරත් ඔලබඩුව මහත්මත් සඳහන් කලාකාරයන් මේ ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ සුවිශේෂී සමහර වෙලාවට මේ රටේ වෙනත් විහාරස්ථාන වලට වඩා මේ විහාරස්ථානයේ තුල විශේෂයෙන්ම දේවාල 18ක් තිබෙනවා. ඒ නිසා මේ පෙරහැර ඒ දේවාල 18ෙම තිබෙන සංස්කෘතික හංගයන්ගෙන් අලංකෘත වෙනවා. ඒ නිසායි පානදුර මහා පෙරහැර වෙනත් පෙරහැරවල් වලට වඩා වෙනත් පෙරහැර මංගල්‍යයන් වලට වඩා සුවිශේෂී බවට පත්වන්නේ, අලංකෘත බවට පරිවර්තනය වන්නේ. ඔව් ආචාර්යතුමනි මේ විශේෂයෙන්ම මල් පද නර්තනය මෙය කිනම් සම්ප්‍රදායකටද මෙය අයත් වෙන්නේ? මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම මේ සබරගමු නර්තන සම්ප්‍රදායට අයත් වෙනවා. නමුත් උඩරට පහතරට සබරගමු කියන නර්තන ත්‍රිත්වයේ තුලම මේ හත් පදේ කියන එක තියෙනවා. දළුමුරපාලිය, කලස්පාලිය, මුගුරුපාලිය, පොල්මල් ඒ වගේ හත් පද පෙළපාලියක් තියෙනවා. ඇත්තට මේ අපි ඉදිරි පිටින් රඟ දක්වනු ලබන්නේ සබරගමු සම්ප්‍රදාය තුල තියෙන හත් පදෙන් එකක්. උඩරට වෙනම තියෙනවා මල් හත් පදේ කියලා වෙන මෙහෙකුත් තියෙනවා. ඒ වගේ මේ පොල්මල අපේ සෞභාග්‍ය පිළිබිඹු කරන මල තමයි අපේ පොල්මල. ඒ පොල්මල අතැතිව තමයි මේ නර්තන ශිල්පීන් මේ නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ කියන්නේ ඒ තුලත් සඳහන් වෙන්නේ නර්තනාචාර්යතුමන් සංස්කෘතිය, සෞභාග්‍ය, රටට අවශ්‍ය සෞභාග්‍ය තමයි මේ නිර්මාණය කෙරෙන්නේ. සමස්තයක් ලෙස මේ සංස්කෘතිකාංගය තුලම මේ මහා පෙරහැර තුලම නිර්මාණය කරන්නේ ආශිර්වාදය, සංස්කෘතිය, ඒ වගේම මේ සෞභාග්‍ය මේ රටට පානදුර පොරවරයට පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකාවට සෞභාග්‍ය ඉතිරේවා කියන ප්‍රාර්ථනාව මේ සිදු කෙරෙන්නේ. නාථ දේවාලයේ ප්‍රධාන නිලමේතුමන් මලිත් සංජීව පෙරේරා සම්බන්ධීකරණ නිලධාරියෙක් හැටියට පෞද්ගලික ආයතනයේ කටයුතු කරනවා. පරිවාර නිලමේවරුන් ටිනුර දිල්නෙත් ආර්ය තිලක, චාමර ලක්ෂාන් යන නිලමේවරුන් ගමන් කරන්නේ. විශේෂයෙන්ම මේ අතිවිශාල වූ ජනතාව පානදුර නගරයට එක්වන විට ඒ ආරක්ෂක වැඩපිළිවෙල සුවිශේෂී ආකාරයෙන් ක්‍රියාත්මක කරලන්නට ශ්‍රී ලංකා පොලිසිය දරන උත්සාහය අපි බෙහෙවින් අගය කරනවා. අද සවස් භාගයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලනාංශීය භාරව සංජීව ධර්මරත්න මහත්මයා, එවැගේම කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පද්මිනී මහත්මිය, එවැගේම කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා, මුලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහත්මයා, මේ සියලු කණ්ඩායම් පොලිස් රථවාහන අංශ ඔවුන්ගේ අධීක්ෂණය මෙන්ම ඒකාබද්ධව සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙල මේ අතිවිශාල වූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන කටයුත්ත අපි බෙහෙවින් අගය කරනවා.
ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය පිළිබඳව සඳහන් කරද්දී ශ්‍රී මහා විහාර පිරිවෙනක් මේ ඉතිහාසය තුළ සටහන් වෙනවා. මෙවරත් මේ විහාරස්ථානයේ ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අතිවිශාල සංඛ්‍යාවක් වැඩම සිටීම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට සුවිශේෂ ශක්තියක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නායක ස්වාමීන් වහන්සේලා අපි දකිනවා මේ පෙරහැර සමග නාර්තන කණ්ඩායම් සමග හස්ති රාජානන් සමග ඉදිරියට ගමන් කරනවා. විශේෂයෙන්ම පයින් ඇවිදමින් වැඩම කරමින් උන්වහන්සේලා මේ පෙරහැර සංවිධානය කිරීමේ කාර්යය සඳහා තමන්ගේ සක්‍රීය දායකත්වය ලබා දෙන ආකාරය දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ සඳහන් කළ ආකාරයෙන් ලෝකයට බෙබ තොරතුරු වාර්තා කිරීමේදී iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව RKTV and Radio YouTube නාලිකාව ඔස්සේ අපේ තාක්ෂණික ශිල්පීන් ගෙන යන මොහොතේදී අනුග්‍රහ දායකත්වය ලබා දෙන සමත් වී උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රවීණාචාර්ය මහේස් රංගජීව අපි ගෞරවනීයව සේපත් කරනු ලබන පුණ්‍යානුමෝදනා පූර්වකව ලක්ෂ්‍ර මල්සාරාවේ අධිපති ලක්ෂ්‍රී ප්‍රනාන්දු මහත්මයා එවැගේම STC බයික් ආයතනය මොරටුවේ ගොඩ වෙන එහි අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් මේ සඳහා ලබා දෙන දායකත්වයේ පිළිබඳව සිහිපත් කරනු ලබනවා. මේ ගමන් කරමින් සිටින්නේ අපි ඉදිරියෙන් පතුරු නර්තනය. මේ නර්තනයේ තිබෙන ඉතිහාසය සම්බන්ධය පිළිබඳව ආචාර්යතුමන් අපිට පැහැදිලි කරන්නේ කොහොමද? ඇත්තටම මේ නර්තන දැන් අපි ගොඩක් කතා කළේ තෙල් මේ යහන්දයක්ම වේසුම් පන්තේරු ඒ වගේ නර්තන ඒ සියලුම නර්තනංගයන් අපේ ශාස්ත්‍රීය නැටුම් කියන ගණයට අයත් වෙනවා. ඔන්න දැන් නිර්මාණ නැටුම් ගණයට අයත් වෙනවා පතුරු නර්තනය. ඒ මොකද වේදිකාවට උචිත ආකාරයට නිර්මාණය වූ නර්තනාංග තමයි පතුරු, ලීකෙලි, ගෝයම්, කල, කුළු කියන නර්තනාංගයන් වෙන්නේ. ඇත්තටම කුළු නර්තනය නම් අපේ රටයක මෙහෙවත් විද්‍යාවේ කියන එකේදී රොඩි බිසවුන්ගේ නර්තනාංගයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒ ශාස්ත්‍රීය කොටස් අනුකරණය කොටගෙන පෙරහැරට වේදිකාවට උචිත පරිදි නිර්මාණය වෙච්ච නර්තනාංගයක් තමයි පතුරු නර්තන අංගය. ඇත්තටම ඉතාම විශිෂ්ට තත්වයෙන්ම මේ නර්තනාංගය මේ දරුවෝ ඉදිරිපත් කරනවා. මම හිතන්නේ කතරගම පවා මේ නර්තනාංගය කතරගම පෙරහැරට පවා ඉදිරිපත් කරන නර්තනාංගයක් හැටියට තමයි මම දකින්නේ මේ නර්තනාංගය. පතුරු නර්තනාංගය විශේෂයෙන්ම අර ඔලබඩුව මහත්මයා සඳහන් කළ ආකාරයෙන් මේ නර්තනාංගයත් සාම්ප්‍රදායික නර්තනාංගයන්ගෙන් එහාට ගිහිල්ලා නිර්මාණාත්මක නර්තනයක් විදිහට විශේෂයෙන්ම මේ රිද්මය විශේෂයෙන්ම අපි මේක කතරගම පෙරහැරේ ඔබතුමන් සඳහන් කළා හරි කතරගම පෙරහැරෙත් අපිට දකින්නට හැකියාව තිබෙනවා. මේ රිද්මය තමයි අපි දකින්නේ විශේෂයෙන් මේ අය වේදිකාවට උචිත විදිහට එය දැන් මහා මගට ගෙනල්ලා මහා මාර්ගය තුලත් ඒ අපූර්ව නිර්මාණය ඉදිරිපත් කරනවා. ඒ තමයි අතිශය වැදගත් වෙන්නේ. ඔබ සිහිපත් කළාක් මෙන්ම පතුරු නර්තනය අපේ රටේ විවිධ කණ්ඩායම් මේ වන විට බිහි වී තිබෙන ඔවුන්ගේ හැකියාවන් අනුව මුල්ලේරියාව කණ්ඩායම මේ පතුරු නර්තනය කොහේ කණ්ඩායමද කියලා මතකයක් තිබෙනවද ආචාර්යතුමනි? මම හිතන විදිහට දැකපු විදිහට මිනුවන්ගොඩ ප්‍රදේශයේ තමයි මේ නර්තනාංගයේ අයත් වෙන්නේ. මීළඟට පැමිණෙන නර්තන කණ්ඩායම පිළිබඳව අපිට ටිකක් හඳුනා ගැනීම අපහසුයි. ඇත්තටම උඩරට නර්තනාංගයක් තමයි මේක. ඇත්තටම කාන්තා විලාසයේ ලාලිත්වය පිළිබිඹු කරනු ලබන ගැටබෙර වාදනය කරමින් නටනු ලබන මාත්‍රා කොටස් කිහිපයක් නටන මම හිතන්නේ මේක පූජා නර්තනයක් හැටියට තමයි මේ අද පෙරහැරට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ කාන්තා නර්තනාංගය. පායින්පත් නර්තනයත් මීට සමානකමක් දක්වනවා ආචාර්ය. මේක ඇත්තටම තවත් වෙලාවක අපි හඳුන්වනවා පායින්පත් නර්තන අංගය කියලාත් හඳුන්වීමක් අපි කරනවා එතන. පානුදුර වාර්ෂික මහා පෙරහැරේ 22 වන අභිෂේකය මේ ඔබ දකින්නේ රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 60 වන ජන්මදිනය. උන්වහන්සේ ප්‍රෞಢ භූමියට ඇතුළත් වී 45 වසරක් පිරීම, උපසම්පදා සීලයට එක් වී වසර 40ක්, විහාරාධිපතිත්වය ලැබ වසර 25ක්.
මේ සියලු කාරණාවනුත් මුල් කර ගැනීමෙන් පසුගිය 12 වෙනිදා කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භී පින්කම් මාලාවේ මහා පෙරහැර සංස්කෘතික මංගල්‍ය මෙලෙසින් ලෝකයට රැගෙන යාමේ ප්‍රධානතම වගකීම දරන්නේ අපේ මාධ්‍ය සගයන්. ප්‍රවීණ නිල මාධ්‍යකරුවන් සමග සම්බන්ධ වෙමින් මහේෂ් ප්‍රසංග අසංග ප්‍රනාන්දු එවැගේම කල්හාර දිල්හාර එවැගේම ලක්මාල් ඇතුළු මේ තාක්ෂණික ශිල්පීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව RK TV and Radio YouTube නාලිකාව ඔස්සේ ලෝකයට රැගෙන යාමේ උදාර්ථ අවස්ථාව සංනිවේදනය කිරීමට අපටත් ඉඩකඩ යොදා වී තිබෙනවා. කරුණාදාස ඔලබඩුව ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් එවැගේම ගයන් කෞශාල් ප්‍රවීණ ගුවන්විදුලි අපේ නිවේදක ශිල්පියා අද මෙවර මේ මහා පෙරහැර වාර්තාකරණයේ අප සමග එක්ව සිටින බව අපි ඉතාමත්ම සතුටින් යුතුව සිහිපත් කරනු ලබනවා. වෙස්නර්තන කණ්ඩායමක් පෙරටු කරගනිමින් පැමිණෙන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. ආචාර්යතුමනි වෙස් නර්තනයක් ඉදිරියටම රාජ්‍ය නර්තනයක්. ඇත්තටම රජවරුන් දැන් ඇත්තටම අද ගත්තාම අපේ ඇමතිවරුන් ප්‍රභූවරුන් ඒ රාජමාලිගාවල් වල ඉදිරිපත් කරපු නර්තන අංග තමයි ඇත්තටම පෙර කාලීනව නම් ගත්තාම එක රජවාසලකට එක නැටුම් කණ්ඩායමකුත් ඉඳලා තිනවා. වෙන තැන්වල ඒගොල්ලන් නටන්නත් බෑ. ඒගොල්ලන්ට නිින්ද ගන් දීලා ඒගොල්ලෝ තමයි මේ රජතුමා ඉදිරිපිට රඟ දක්වලා තියෙන්නේ. රජතුමාට හිතුනොත් ප්‍රවීණ ගම් දෙකක කණ්ඩායම් තියෙනවා නම් ඒ කණ්ඩායම් දෙක ගෙන්නලා රජතුමා ඉදිරිපිට තරඟට නටවනවා. ඒ නර්තනයන් ඉදිරිපත් කරලා තිනවා. ඇත්තටම අපේ ජාත්‍යන්තරයට ඉතාම ලස්සනම නර්තනාංගයක් තමයි මේ වෙස් නර්තන අංගය. මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම පිලුම් මාලක්කම් කරගිලි මේ දේවල් ඇත්තටම ඉතර කරලා නැහැ කියලා කියනවා. ඒ මොකද මේකේ චමත්කාරය උදෙසා මේ අපේ ඇත්තටම අපේ තරුණ පිරිස මේක දැන් වර්ධනය කරලා තියෙනවා. දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කතා කළොත් අපි දුර්ගයක් බාරගත්තොත් වෙස් නර්තන ශිල්පීන් මේ අර පිලුම් ගහන කට්ටිය එහෙමත් ඉන්නවද මේක කියලා අහනවා. ඒක ඇත්තටම දැන් ඇතුළත් වෙලා අවසානයේ මේ වෙස් නර්තනාංගයට. ඒ කියන්නේ වෙස් නර්තනාංගය අලුත් සංස්කෘතික අංගයන් එක්හසුව තිබෙනවා. අර ඔබතුමන් මතු කළ කාරණාව අතිශය වැදගත්. වෙස් නර්තනය කියන එක ලෝකය අතික්‍රමණය කරපු එකක්. රට පමණක් නෙවෙයි ලෝකය අතික්‍රමණය කරපු එකක්. සිසර සමහර වෙලාවට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරද්දී ලෝකයේ වෙනත් රටවල අපි අරගෙන යන්නේ මේ වෙස් නර්තනය. මෙන්න ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, මෙන්න ශ්‍රී ලංකාවේ තිබෙන නර්තනාංගයන්. සුදු ජාතිකයන් අතිශය කැමති මේ වෙස් නර්තනය දකින්න. ඒ නිසා වෙස් නර්තනය කියන්නේ අපිට පමණක් අනන්‍ය වෙච්ච එකක් නෙවෙයි. දැන් වෙස් නර්තනය ශ්‍රී ලංකාව ලෝකයට අරගෙන ගිය සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබෙනවා. මේ තවත් සුවිශේෂී අවස්ථාවක්. ඔව්. අතරම ඊශ්වර දේවාලය අප පසු කරමින් යන්නේ චිරාන් ප්‍රනාන්දු ප්‍රධාන නිලමේතුමන් පරිවාර නිලම්වරුන් විනුෂ ගියාන් විනුර චිහාන් දිනෙත් සංදීප යන දරුවන් පරිවාර නිලමේවරුන් ලෙස කටයුතු කරනවා. මේ විශේෂයෙන්ම ගණපති දේවාලයේ පෙරහැර වර්ණයන් එයට සමීපතාවයක් දක්වන ආචාර්යතුමනි මේ වර්ණ රටාවන් මෙවර දේවාලයට ගැලපෙන අයුරින් උපරිම උත්සාහයක් දරා තිබෙනවා නිර්මාණය කරන්නට. මේ පිළිබඳවත් අපි සිහිපත් කරමු මේ වෙවැල් නර්තනය සමගින්. ඔව් ඇත්තටම අපේ නායක ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මාව විහාරස්ථානයට ගෙන්නව දවස් 10ක් විතර මේ පෙරහැර නර්තනාංගයන් කොයි විදිහටද ඉදිරිපත් කළ යුත්තේ, කොයි තැන් වලටද මේවා යොමු කළ යුත්තේ, පුදුම කැපවීමක් මං හිතන්නේ නායක ස්වාමීන් වහන්සේට මං හිතන්නේ සතපිලා ඉන්න වෙලාවකුත් නැහැ මේ ගැනම හිතන එක තමයි කරන්නේ. ඇත්තටම සමහරක් වෙලාවට රෑවරුත් කතා කරනවා මේ කණ්ඩායම හොඳයිද, මේක දාමුද, මේක කොතෙන්ද හරියන්නේ. ඇත්තටම දැන් අපි ඉදිරිපිටින් ගමන් කරන්නේ බෝමේරිය වේවැල් නර්තන කණ්ඩායම. මේක ඇත්තටම නිර්මාණාත්මක නර්තනාංගයක්. ඇත්තටම පෙරහැරට උචිත පරිදි සකස් කරලා තියෙන මේක පුදුමාකාර විඥානයකින් සංයමයකින් කළ යුතු අංගයක්. මම හිතන්නේ එක්කෙනෙකුගේ අතින් වැරදුනොත් මේ මුරු නර්තන
කණ්ඩායමම ඉවරයි. මොකද එක වේවලක් පැටලුනොත් එහෙම අනිත් ටික ඔක්කොම නටලා හමාරයි. ඒ වගේ පුදුම සංයමයකින් යුක්තව රඟදැක්විය යුතු දෙයක් හැටියට තමයි මම හිතන්නේ මේ වේවැල් නටන. ඒ සංයමය වගේම විශේෂයෙන්ම කණ්ඩායම් හැඟීම. එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ තියෙන බද්ධතාවය තමයි අර ඔබතුමන් සඳහන් කළ ආකාරයෙන්. එක වේවැලක් පැටලුනොත් එක්කෙනෙක් වැරද්දුවොත් මුළු සමස්තයම පැටලෙන්න පුළුවන්. ඒක තමයි ඔබතුමන් සඳහන් කරන්නේ. මේක තමයි සිසිර අපේ ජාතියටත් අත්‍යවශ්‍ය වෙන්නේ. අපි ජාතියක් විදිහට ඉස්සරහට යද්දි මේ අපිට වේවැල් නර්තනයෙන් ගන්න පුළුවන් දේවල් අපිට තනි තනියෙන් නැගී සිටිනවට වඩා රටක වුණත් ගමක වුණත් ගෙදරක වුණත් සාමූහිකව එකතු වෙලා ගොඩනගෙන්න පුළුවන් නම් සාමූහික එකතු වෙලා යමක් කරන්න පුළුවන් නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි මේ නර්තනාංගය අපිට කියලා දෙන පණිවිඩය. ඒ වගේම සැබවින්ම මේ නර්තන අංගයන්ගේ එකමුතුව සංකලනය ගයන් අපිට කියනවා විවිධත්වය සහ උපසංස්කෘතීන් තුළ එකතුව මේ විවිධත්වයට ගරු කිරීම අපි ජාතියක් හැටියට රටක් හැටියට වැදගත්. එකිනෙකාගේ ප්‍රියතාවයන් එකිනෙකාගේ කැමැත්තන් එකිනෙකට වෙනස් බව එය තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි ඉතා වැදගත්. නිසා මේ මෙවැනි පෙරහැර සංස්කෘතියක් තිබෙන්නේ අප රටේ විතරද කියන සැකය අපිට තිබෙනවා ආචාර්යතුමනි. ඇත්තටම ගත්තොත් මම හිතන්නේ අපට විතරක් නෙමෙයි ජපානයේ ඉන්දුනීසියාව තායිලන්තය කියන රටවල් වල මේ පෙරහැර සංස්කෘතිය තියෙනවා. ඔය මම කියපු රටවල් ගණනාවක මමම සම්බන්ධ වෙලා තියෙනවා පෙරහැරවල් වලට. මම කියන්නේ ගිය මාසේ දවස් 15ක් සිටියේ අපේ ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩම කරපු සාංචි විහාරස්ථානයේ බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ පෙරහැර ධාතු ප්‍රදර්ශනයේ ධාතු වැඩිමේ පෙරහැර සහ සංස්කෘතික සංදර්ශනයේ අපේ මගේ නැතින කන්නයි ඉදිරිපත් වුණා. ලංකාව විතරක් නෙමෙයි බුදුදහම අදහන රටවල් ගණනාවකම මේ පෙරහැර කියන සංස්කෘතිය තියෙනවා. චීනේ පවා තියෙනවා. මේ සංස්කෘතිකාංගයන්ගේ වෙනසක් තියෙනවා. දැන් අපි තුමු සාංචියේ අපේ බානගල උපතිස්ස හාමුදුරන්ගේ පෙරහැර කියන ඒ පෙරහැර සහ මේ අපි දකින අපේ රටේ සංස්කෘතිකාංගයන්ගේ පෙරහැර වෙනස්කමක් තිබෙනවද යමාත්? වෙනස්කමක් කියන්නේ මෙහෙමයි. අපේ නායක ස්වාමීන් වහන්සේ බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේ අපේ ලංකාවේනේ. ඇත්තටම නායක ස්වාමීන් වහන්සේට ගොඩක් අපි 15 දෙනෙක් ගියා මුළු පෙරහැරට. ඒකට වියදම් නොකර එහෙම්ම කරන්න තිබ්බා. නෑ නමුත් මේකට බුද්ධ ආගමට පෙරහැරට කෙරෙන්න ඕනේ විය යුත්තේ මොකක්ද කියන නර්තන කණ්ඩායම් කිව්වක් තමයි උන්වහන්සේ ඒ රටට ගෙන්වා ගත්තේ අපි. ඔව් මේ මොහොතේදී අපි පසු කරමින් යන්නේ සලුපාලියට පසුව කඩුවක් අතතිව යක්ෂයෙක්ගේ නර්තනයක්ද මොකක්ද මේ? ඕක සෙල්ලම් කඩුවක් එහෙම නෙමෙයි. ඔකට කියන්නේ සාන්ති කර්ම භූමියේදී විදුරු කඩුව කියලා. විදුරු කඩුව සුරත දරා කියලා තමයි ඔකට අපි කියන්නේ. ඒ මොකද හැන්දෑ සමයේ මේ සන්නියකුන් සාන්ති කර්මයේ කොටස් තුනකට බෙදෙනවා. හැන්දෑ සමයේම මධ්‍යම සමයේම අලියන් සමයේම කියලා කොටස් තුනක්. හැන්දෑ සමයේ මේ ඒ යකුන් යක්ෂණියන් බලාපොරොත්තු වෙනවා රතිකාම, බිලිකාම, හොන්තුකාම, පුල්තුකාම, බලිකාම කියන ඒ පංච කොට්ටාසයක් එක එක දේවල් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා කැමති චොකලට් කන්න. මෙතුමා කැමති අඹ අන්නාසි කන්න. මම කැමති වෙනත් જાති කන්න. ඒ වගේ යක්කුත් ඉන්නවා. ඒගොල්ලන්ගේ choice එක. ඒගොල්ලෝ පිය කරන જાති. ඒ වගේ ඒ යක්කුන්ට අපි දොළ දෙන්න හන්දෑ සමයේ මේ යක්කු 5 දෙනෙක් ගෙන්නනවා. රීවි යකා, කළු යකා, තොට යකා, අභිමාන කියන යක්කු 5 දෙනෙක් ගෙන්නනවා. ඒ ගෙන්නවලා ඒ ලෙඩ වෙච්ච ආතුරය ඉදිරිපිට දැන් සමහරක් විටක ඔබතුමා දවල් 12ට විතර නාන්න ගියාම දකින්නවා කළු යකාට බය වෙනවා. හැබැයි ඔය කළු යකාට නෙමෙයි. ඔය යකාට ඔබතුමාට චිත්‍ර රූපයක් නැවෙනවා ඔය වගේ කෙනෙකුගේ. එයාට බය වෙලා එනවා. බය වෙලා ආවට පස්සේ නූල් බඳිනවා. නූල් බැඳලා අප නූලක් ඒකට කියන්නේ. අප නූල බැඳලා යව සනීප කළේ අපේ නිදහස් කරන දවසට දැන් තාම යකදුරු මහත්තයවත් ගෙදර කට්ටියවත් දන්නේ අපේ දුව හරි පුතා හරි මේ කළු යකාට බය වුණේ කියලා. මේ කළු යකා කඩුවත් අතැති වරන වීදිය ඇතුලේ නටාගෙන කරගෙන එනකොට ඔන්න මෙයා ඔළුව අනලා නටන්න පටන් ගන්නවා. එන්නේ දෙන්නේ තමයි දැනගන්නේ අපේ පුතා හරි දුව හරි මෙන්නේ කළු යකාට බයයි. දෙල්ලම් පටු නැටුමක් එහෙම නෙමෙයි ඔය නැටුමේ තනිකරම
භයානක රසය පිළිබිඹු කරනු ලබන නර්තනංගයක් තමයි කළුයකා නර්තනංගය. තවත් වෙස් නර්තන කණ්ඩායමක් අප ඉදිරියෙන් ගමන් කරන අවස්ථාව ගණපති දේවාලයේ ප්‍රධාන නිලමේතුමන් ප්‍රදීප් රත්නායක පරිමාරු නිලමේවරුන් කලන ගුණවර්ධන වවන්ත බෙදගදර යන මහත්වරුන් ඉන් අනතුරුව දැඩිමුණ්ඩ දේවාලයේ ප්‍රධාන නිලමේ හැටියට ගමන් කරන්නේ හෂාන් රංගනන්ද අල්විස් පරිමාරු නිලමේවරුන් මෙතුක ලෙසඳු කුමාරගේ සහ චමිත් මදුවන්ත පෙරේරා පෙරහැරක තිබෙන අභිමානය සහ පුළුල් බව මේ හස්තිරාජයෙන් වගේම වෙස්නර්තන කණ්ඩායම් සංඛ්‍යාවෙනුත් යම් ආකාරයක මිම්මක් බවට පත්වෙනවා. අපි ඉදිරිපිටින් ගමන් කළා අපි කතා කළා වෙස්නර්තන අංග මං හිතන්නේ දෙකක් නේද? මේ ඉන්නේ මං හිතන්නේ තුන්වෙනි. නමුත් අපේ නායක ස්වාමීන් වහන්සේ මේ පෙරහැර නර්තනංගයන් පෙරහැරට ඇතුළත් කරද්දී බොහොම කල්පනා කරලා තමයි කරලා තියෙන්නේ. මොකද සෑම නිලම කෙනෙකුටම ඉදිරිපසින් වෙස්නර්තන අංගයක් දැමිය යුතුයි කියලා හිතලා තමයි සෑම කණ්ඩායමකම දේවාලයකටම මේ දියවඩ නිලමේ ඉදිරිපසින් වෙස් කණ්ඩායමක් ඇතුළත් කරලා තියෙනවා. විශේෂම මේ පෙරහැර ඔබට රටට ලෝකයට වාර්තා කිරීම සිදු කරන්නේ iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව RKTVN රේඩියෝ YouTube නාලිකාව සමග එක්ව තරුස් රේඩියෝ සංනිවේදන ජාලය තාක්ෂණික මෙහෙයුම අපේ ශිල්පීන් මහේෂ් ප්‍රසංග එවැගේම අසංග ප්‍රනාන්දු කල්හාර දෙල්හාර ලක්මාල් ඇතුළු කණ්ඩායම මේ තොරතුරු ලෝකයට ගෙනීමේදී තාක්ෂණික ශිල්පීන් ලෙස අප සමග රැඳී සිටිනවා. විශේෂයෙන්ම මේ 22 වන ඓතිහාසික පානුදුර මහ පෙරහැරේ සුවිශේෂීත්වයේ බවට පත්වන්නේ විශේෂයෙන්ම මේ දේවාලවල පෙරහැර. ඔලබඩුව මහත්ම සඳහන් කළ ආකාරයෙන් වෙස් නර්තනාංගයක් සෑම නිලමේවරුන් ගමන් කිරීමට පෙර ආතුව ඉදිරිපත් කර තිබීම. මේ වෙස් නර්තනය තුළ මේ පෙරහැරේ තිබෙන සංස්කෘතිකාංගය අපේකම අපේ ශිෂ්ටාචාරගත බව අපේකම තමයි මේ සියල්ල නිරූපණය වෙන්නේ. එනිසා මේ 22 වන වාර්ෂික පානුදුරා මහ පෙරහැර සුවිශේෂී අංගයක් බවට පරිවර්තනය වෙනවා. ශ්‍රී ලංකාවේ සෙසු පෙරහැර මංගල්‍යයන් වලට වඩා එහා ගිය සංස්කෘතිකාංගයන් ගණනාවක් මේ පෙරහැර තුල දකින්න පුළුවන්. ඒට හේතුව විශේෂයෙන්ම මංගල හස්ති රාජ්‍යා මත සදාතුක ධාතු කරඬුව වඩම්වනවා වගේම එනානතුරු දේවාභරණ වඩම්වනවා වගේම ඒ ඓතිහාසික හැඩතලයන් නිර්මාණය කරන සංස්කෘතිකාංගයන් අපිට මේ පෙරහැර තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. දෙවුල් දෙවියන් සිහිගන්වන දෙවුල් දේවාලයේ පෙරහැර මේ දෙවුල් නර්තනය පිළිබඳවත් කරුණාදාස ඔලපොඩුව ආචාර්යතුමනි ඔබතුමන්ට ඇති බොහෝ දේවල් කියන්න. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා දෙවොල් මඩු සාංස්කර්මයේ කොටස් තුනකට බෙදෙනවා කියලා. කොටස් තුනෙන් පත්වෙනි භාගයේ වාහල භාගයේ දෙවොල් භාගය කියනවා. ඒ දෙවොල් භාගය කියන කොටසදී දෙවොල් දෙවියන් දෙසා ඉදිරිපත් කරනු ලබන නර්තන අංගයක් තමයි මේක. ඇත්තටම මේක බංගලි දේශයේ සිටම පැමිණි වෙළඳු සද්දෙනෙකුගේ කතා ප්‍රවෘත්තියක් තමයි තියෙන්නේ. මේගොල්ලෝ එනකොට පත්තිනි දෙවියෝ මෙහි ගොඩ බහින්න ඉන්නේ නැතුව දැන් ඔතන කතාවේදී නම් කියනවා ඒක කිව්වත් කමකුත් නෑ පොඩ්ඩක් රාත්‍රී කාලේ නිසා මෙහි මේ හුජ්ජකලා කියලා. එන්න නොදී හුජ්ජකලා කියලා. එතකොට හුජ්ජකලා නෙමෙයි යුද්ධ කරනවලු. තොටුමුණ ලංකාවේ තොටමුණු 7ක් තියෙනවා. 7ෙන්ම ගොඩ වෙන්න හදන හැමතැනම යුද්ධ කරලා තිනවා එන්න නොදී. ඊට පස්සේ සීනිගම තොටුපොණෙන් තමයි මේ දෙවොල් තත්කට්ටුව ගොඩ වෙලා තියෙන්නේ. හිරුරැස්සාමි, සඳරැස්සාමි, කුඩාසාමි, මහාසාමි, ගලේ බණ්ඩාර වැනි නම් වලින් සමන්විත වෙච්ච පිරිසක් තමයි මේ ලංකා භූමි භාගයට ඇහිලා තියෙන්නේ. පුළුවන් නම් උඹලගේ තේජස් බලයක් තියෙනවා නම් ඒක පෙන්නලා මෙතනින් ගොඩ වෙන්න කියලා. ඒක ගිනි කඳු 7ක් මවලා තියෙනවා. ඒ ගිනි කඳු 7 මේගොල්ලෝ තරණය කරගෙන ලංකා භූමියට ගොඩ වෙන්න අවසර දීලා තිනවා. රටනම් බංගලි දේශෙන ආවමි වෙලඳම් බඩුගෙන මුහුණේදී තතසුලගක් වෙන නැව් සහ බඩු බොඩු වීගෙන එතනදී ගිනි කඳු මැවෙන කාගෙන බීගෙන ගොඩ වුණා කියලා. මේගොල්ලෝ ගිනි කඳු ටික කාගෙන බීගෙන තමයි මේ ලංකාවට ඇහිලා තියෙන්නේ. එසේ මෙසේ දෙයක් නෙවෙයි මේ ඉතිහාසයයි මේ කියවගන්නේ. ඒ නිසා පානදුර පුරවරයේ සිට අපි වහගෙන ඉන්න අයටත් මේ ඉතිහාසය දැන කියා ගන්න මේ සංස්කෘතිකාංගයන් පිළිබඳව කියව ගන්න මේ අවස්ථාව බවට පත් වෙනවා.
ඒත් එකම iCatch ශ්‍රී ලංකා, RCTV and radio මේ ඔස්සේ අපිව ලෝකේ පුරා රට පුරා බලාගෙන සිටින අහගෙන ඉන්න අයටත් මේ සංස්කෘතිකාංගයන්ගේ ඉතිහාස පදනම කියවා ගැනීම සඳහා ඓතිහාසික විකාශනයක් බවට පරිවර්තනය වෙනවා. අද 22 වෙනි පානදුරා මහ පෙරහැරේ මේ විකාශනය. මේ මොකක්ද? පන්නම් පාලියද මොකක්ද මේකට කියන්න පුළුවන් අපේ මේ නර්තනය? පන්නම් පාලිය නෙමෙයි. පන්නම් පාලිය කියන්නේ අපේ කොළොස් පාලියට අයිති කොටස. පන්නම් පාලිය කියන්නේ සලු පාලිය, පන්නම් පාලිය, මුගුරු පාලිය, දළු මොනවද? මේක පන්නම් පද නර්තනය. මාතර සම්ප්‍රදායේ පන්නම් පද. මේකේ පන්නම් පත්තු කළා, දුම්මල ගහලා ඒ තාම ගති ලක්ෂණ වලින් යුක්ත කෙනෙකුට බලා ඉන්න පුළුවන් කොටස් නිර්මාණය කරලා ඇත්තටම අපේ සංස්කාරික භූමිය තුලදී හන්දෑවේ යකුන්ට පිදවෙනි දෙන අවස්ථාවේදී නටන පන්නම් පද කොටස් මේ පෙරහැරට උචිත වෙන පරිදි නිර්මාණය වෙලා හිටන් මේ නර්තන ශිල්පීන් අපේ මාතර ප්‍රදේශයේ නර්තන ශිල්පී පිරිසක් තමයි මේ රංගනයේ ඉදිරිපත් කරනු ලබන්නේ. ඔව් ආචාර්යතුමනි දැන් ඔබතුමන් සඳහන් කළා මෙය පන්දම් පාලියෙන් වෙනස් කියන කාරණාව. පන්දම් පාලියේදී මොන වගේ නර්තනයක්ද ඉදිරිපත් වෙන්නේ මේට සමගාමීව අපි බැලුවොත් විස්තර කරොත්? ඔය රංග්‍ර වස්ත්‍රාපට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ මොකද වෙස් මුහුණක් භාවිතා කරලා ඒ භයානක රසය පිළිබිඹු වෙනු දැකීමට වෙස් මුහුණක් භාවිතා කරලා සුදු කොණ්ඩයක් දාලා පට්ට ඇඳුමක් ඇඳලා තමයි මේ පන්දම් දෙක අතැතිව නටන්නේ. සන්නියකුන් සාන්ති කර්මයේ හැන්දෑ සමයේදී ඔබ සුදේ ඔබතුමන්ගේ පැහැදිලි කිරීම මේ විද්වත් විශේෂඥ දැනුම මේ සංස්කෘතික අංගයන් පිළිබඳව විවරණය කරන විට අපට පමණක් නොවේ ප්‍රජාවට දරුවන්ට අනාගතයේදී මේ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක්ට ඒ ඉතාමත් අතිශයින් වැදගත් වෙනවා. ඔව් විශේෂයෙන්ම මේ අස්ව නර්තනය අපිට සම්ප්‍රදායනුකූලව නර්තනයක් විදිහට කතා කරන්නට බෑ. ගයන් මෙය වේයන්ගොඩ ප්‍රදේශයේ ශිල්පීන් ඉදිරිපත් කරන මෑත කාලිනව කිව්වත් අපි දකිනවා දශකයකට වැඩි කාලයක් අපේ රටේ පෙරහැර සම්ප්‍රදායට අලුතෙන් එකතු වෙච්ච නර්තනයක් විදිහට මේ අස්ව නර්තනය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පෙරහැර නරඹන බොහෝ අය බොහොම ආස කරන කැමැත්තක් දක්වන නර්තනාංගයක් බවට පරිවර්තනය වෙනවා. මෙය විශේෂයෙන්ම පෙරහැරදී අර අපි සඳහන් කළ ආකාරයෙන් සාම්ප්‍රදායික නර්තන ස්වරූපයක් හැඩරුවක් මෙහි නැහැ. හැබැයි මෙය නූතනත්වයට ගැලපෙන විදිහට බොහෝ දෙනාගේ එල්ලීමට කැමැත්තට රුචිකත්වයට ඉඩ දෙන නර්තනාංගයක් ලෙස අපිට මේ නර්තනය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම වේයන්ගොඩ ප්‍රදේශයෙන් මේ නර්තනය එනවා. ඒ වගේම ලංකාවේ බොහෝ පෙරහැරවල් වල මේ නර්තනාංගය අපිට දකින්නත් පුළුවන්කම ලැබෙනවා. සුන්දර ලඳුන්ගේ වතකමල සුන්දර ලාලිත්‍ය ප්‍රදර්ශනය කරන නිසා බොහෝ තරුණ පිරිස් මේට ආකර්ෂණයක් දක්වනවා සැබවින්ම ගයන්. සැබෑ ලෙසම එය පානදුර ප්‍රදේශයේදීත් එහෙමයි. ඒ වගේම බොහෝ පෙරහැරවල වල එහෙමයි. ඒ නිසා සාමාන්‍යයෙන් අර බුද්ධහලම්බන ප්‍රීතියත් එක්ක මේ සංස්කෘතිකාංගයත් එක්ක මුහුවන අය මෙතනදී පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. මෙතනදී පොඩි රිද්මයක් ගන්නවා පෙරහැර බලන අයත්. විශේෂයෙන්ම අර ඔබ සඳහන් කළ ආකාරයෙන් තරුණ කණ්ඩායම් මේ සඳහා මේ අයත් පොඩි අර විසිල් එකක් එහෙම ගහලා මේ නර්තනාංගයත් එක්ක එකස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අයව අතින් අල්ලනට ඔවුන් උත්සාහ කරනවා. මම හිතන්නේ අපේ ආචාර්යතුමන් සඳහන් කළා සුංගාර රසය අපට ඉස්මතු කරන තවත් විශේෂාංගයක් හැටියට නර්තනයකටත් වඩා අපට හඳුන්වන්න පුළුවන් මේ පෙරහැරේ අපූරු නර්තනය. 2025 පානදුර වාර්ෂික මහා පෙරහැර මෙලෙස ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ අනුග්‍රහක බෞතුන්ගේ අනුග්‍රහකත්වයේ යටතේ iCatch ශ්‍රී ලංකා YouTube නාලිකාව වගේම RKTVN රේඩියෝ YouTube නාලිකාව ඔස්සේ ලෝකයට මෙය සජීවීකරණය කරන්නට අපේ තාක්ෂණික කණ්ඩායම කටයුතු කරනවා. ලක්ෂිරි බල්සාලාවේ අධිපති ලක්ෂිරි ප්‍රනාන්දු මහත්මයා, එවැගේම සමත්වී උසස් අධ්‍යාපන ආයතනයේ අධිපති මහේස් රංගජීව, ප්‍රවීණ ආර්ථික විද්‍යා සහ ව්‍යාපාර අධ්‍යයනය ගුරුතුමන්, ඔබතුමන්වත් අපේ ඉතාමත්ම ගෞරවාන්විතව සිහිපත් කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි STC
ආයතනය STC බයික් ආයතනය මොරටුව එගඩු වෙන ප්‍රදේශයේ එහි අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් මෙම සජීවීකරණය සඳහා ලබා දෙන අනුග්‍රාහකත්වය පිළිබඳව අපි බෙහෙවින් අගය කරනු ලබනවා. පානදුරා වාර්ෂික මහා පෙරහැර මෙසෙන් වීථි සංචාරය කරලන්නට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් නගර සභාව රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව පොදු මහජනතාව ශක්තියක් වූ බව නොරහසක්. ගයන් විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියට අපි ආසන්න වුණත් තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබුණත් මේ මග දෙපස රැස්ව සිටින ජනතාවගේ එහෙම නැත්නම් පානදුරා පුරවැසියන්ගේ අඩුවක් පාඩුවක් නැහැ. තාමත් ඒ විදිහටම රැස්කකා පොරකකා මේ පෙරහැර මංගල්‍යයත් සමග ඒකරාශී වී සිටින ආකාරය අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. විශේෂයෙන්ම හෙට වැඩ කරන දවසක්, හෙට බ්‍රහස්පතින්දා දවස. ඒ වගේම හෙට පාසල් ක්‍රියාත්මක වෙන දවසක්. හැබැයි මේ සියලු දෙනා නිදි වරමින් මේ මහ පෙරහැර මේ සංස්කෘතික මංගල්‍ය අත්විඳින හැඩරුව දකින්නට ලැබෙන්නේ. මීළඟ සංස්කෘතික අංගය. මෙම අංගය පිළිබඳව මොකක්ද ආචාර්යතුමනි ඔබතුමන්ගේ විග්‍රහය? ඇත්තටම මේක තාලන් නර්තන අංගය. තාලන් නර්තන අංගය කියන්නේ අපිට තාලම් පොට මේ නර්තනයට අවශ්‍යම දෙයක්. ඒ මොකද ලයමානේ පිට තබා ගැනීමට නර්තන අංගයකදී උපයෝග කරගන්නා වූ ඝන භාණ්ඩ ඝනයට අයත් වෙන භාණ්ඩයක් තමයි තාලම් පොට. ඇත්තටම මේ තාලන් නැටුමක් අපේ පහතරට මාතර ප්‍රදේශයේ සාන්ති කර්මයේ තියෙනවා තාලන් නැටුමක් කියලා. ඇත්තටම මේක මේ පෙරහැරට වේදිකාවට උචිත වන පරිදි නිර්මාණය කරලා මේ අපේ නර්තන ආචාර්යතුමා සකස් කරගත්ත නර්තනාංගයක්. ඇත්තටම මේක ඊටාම තාණ්ඩව ගති ලක්ෂණ වලින් බොහොම ලස්සනට දරුවෝ ටික මේ නර්තනයේ මේ අවස්ථාවේදී මේ ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි 22 වන පානදුරා මහ පෙරහැර ආයිකැච ශ්‍රී ලංකා ඒ දෙකම RCTV and රේඩියෝ ඔස්සේ සකල ශ්‍රී ලංකා වාසීන්ට පමණක් නෙවෙයි මේ ලෝක වාසීන්ට දැක බලා ගැනීමේ අවකාශය අද උදා කර දී තිබෙනවා. ශ්‍රී ලාංකීය සංස්කෘතිය එවැගේම පානදුරට පමණක් කළුතර දිසාවට පමණක් උරුම වුණු සංස්කෘතික අංගයන් ලෝකයට ගෙන යාමේ වගකීම අද මේ සජීවකරණය ඔස්සේ අප අපේක්ෂා කරන්නේ. සබවින්ම පානදුර බෞද්ධාගමික පුරවරයේ නූතන සම්ප්‍රදාය මෙන්ම බෞද්ධාගමික පුරවරයේ අනන්‍යතාවය ඉදිරියට රැගෙන ගමන් කරන බව මේ මහා පෙරහැර මංගල්‍ය සහ සංස්කෘතික මංගල්‍ය හරහා විද්‍යාමාන වෙනවා. පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ ඇතුළු පංච මහා විහාරාධිපති රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරගන්නට ගෞරවනීය මහා සංඝරත්නය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විහාරාධිපතීන් වහන්සේලා මේ සියලු ගෞරවනීය මහා සංඝරත්නය එකට එක්කල බව පසුගිය දිනවල අපට දැක බලා ගන්නට ලැබුණා. ව්‍යාපාරික ප්‍රජාව රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකම බිමකට එකතු කරන්නට ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය සමත් වුණේ රත්නපුර පොතුපිටිය පඤ්ඤාසේකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පරිශ්‍රමය සංකල්පය යථාර්ථයක් කරලමින්. ආචාර්ය ඔලඹුඩුව මහත්මයා අපිට මේ මීළඟට යොමු වන දක්ෂිණ ලංකාවේ පෙරහැරවල් වල අපිට දිගටතුරුව දක්නට ලැබෙන හංස නර්තනය. ඇත්තටම ගොඩක් පෙරහැරවල් වල දැන් දකින්න ලැබෙන නර්තන නිර්මාණයක් මේක. වන්නම් 18 නිර්මාණාත්මකව තියෙනවා හංසා වන්නම කියලා එකකුත්. ඇත්තටම මේක පෙරහැරට උචිත වන පරිදි නිකන් අපිට ඇත්තටම විලක ඉන්න හංසය ටිකක් වගේ පේන මේ අවස්ථාව. මං හිතන්නේ මේකත් මස්විල අපේ මොනර නර්තන කණ්ඩායමට අයත් නර්තන කණ්ඩායමක්. ඒ දරුවන් මේ නර්තන නිර්මාණය හංසයකගේ ගමන් විලාසය නිර්මාණය කොටගෙන තමයි මෙය ඉදිරිපත් කරන්නේ කියන එක තමයි අපිට දකින්න සහ කියන්න පුළුවන් වෙන්නේ. ඒ සමගම බොරු කකුල් කණ්ඩායම් තමන්ගේ අවදානම් සහිත රංගනය ඉදිරිපත් කරනවා. විට පෙරත් බොරු කකුල් කණ්ඩායමක් ගමන් කළා.
ඇත්තටම භයානකම වැඩක් තමයි ජීවිතේ පරදුවට තියලා කරන නර්තනාංගය. ඒ භයානකත්වය මම දැකපු මේක පළවෙනි වතාව. පළවෙනි වතාවට භයානකත්වය තවත් වැඩි කරලා කකුල් දෙක ගිනි තියාගෙන නටනවා. ඒ භයානකත්වය කියන්නේ දැන් මේ ඒ ගිනිගත්ත කකුල නැවත දිගින් දිගට ආවොත් මේ ඇත්තටම අපේ කකුල් දෙකෙන් නම් දුවා ගන්න පුළුවන්. මේකෙන් දුවා ගන්න පුළුවන් දිගන ඒ මදුවට මං හිතන්නේ දරුවෙකුත් තව වඩාගෙනත් එනවා. ඇත්තටම මම දැකපු පළවෙනිම බොරු කකුල් කණ්ඩායම තමයි මේක මේ වගේ නිර්මාණය කරපු. ඒ විතරක් නෙවෙයි ඔවුන් සමග පැමිණි දරුවෙක් නම් ඒ පිළිබඳව හුරුවක් තිබෙනවා. මම හිතන්නේ මේ නරඹමින් සිටින නරඹන්නන්ගේ දරුවෙක්ද කියලා අපිට සැකසහිතයි ගයන්න. එලෙසයි මොකද යලිත් වතාවක් ඒ දරුවා බාර දුන්නා මග දෙපස සිටින තාත්තා කෙනෙක්ට. හැබැයි ඒ තාත්තට කොයිතරම්නම් විශ්වාසයක් තියෙන්න ඕනද මේ කලාකරුවන් පිළිබඳව මේ සංස්කෘතිකාංගය කරන අය පිළිබඳව? නෑ විශ්වාසයක් නෙමෙයි. මං හිතන්නේ අම්මගේ තාත්තගේ පපුවේ මං හිතන්නේ බිත්තරයක් ඒ අවස්ථාවේ තම්බ ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම නම් හිතන්නේ. එහෙම මම කිව්වේ සමහර වෙලාවට නොදෙන්න තිබ්බ ඕන නම්. නොදෙන්න තිබ්බ දරුවව. නෑ මම දෙන්නේ නෑ කියලා. ඒත් එකම අර මමත් පළවෙනි වතාව තමයි දැක්කේ බොරු කකුල් දෙකෙන් යනවා විතරක් නෙවෙයි කකුලට ගෙන තියාගෙන. මට කල්පනා වුණේ එකපාරම ඔය ගින්න හොස් කාලා ටිකක් උඩට ආවනම් මොකද කරන්නේ? දුවගන්නේ කොහොමද? මේ අවදානම් සහිත රංගනයන් පවා අද මේ පානදුර මහ පෙරහැරට එක්කාසුව තිබෙනවා. ඒ වගේම මේ බොරු කකුල් වගේ අති භයානක සහ විශේෂඥ හුරුවක් තිබිය යුතු මේ අංග පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ඒවා විය යුතු නේද? එහෙමද මේවා? සාමාන්‍යයෙන් ඔවුන්ගේ පරම්පරාවල් ඉන්නවද මේ කණ්ඩායම වලට විශේෂයෙන්ම හුරු වෙලා? ඇත්තටම බොරු කකුල් කණ්ඩායම් ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධිය තිබුණේ වල්පොල රාගම් ප්‍රදේශයේ. ඇත්තටම මම තර්කයක් කරනවා නෙමෙයි ඇත්තටම මම දැකපු ලස්සන බොරු කකුල් නර්තන කණ්ඩායම් මේක. මේ අප ඉදිරින් ගමන් කරන්නේ තවත් ලස්සන කණ්ඩායමක්. පත්තිනි නර්තනයේද මේ? පත්තිනි නර්තන කණ්ඩායම ඇත්තටම දෙවොල් මඩුවේ ඉදිරිපත් කරනු ලබන නර්තනාංගයත් මේ පෙරහැරට උචිත වෙන පරිදි ඇත්තටම අපේ සාන්ති කර්මවල තියෙන ශාස්ත්‍රීය නැටුම් කොටස් දැන් පෙරහැරට අවිල්ලා තියෙනවා, නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඇත්තටම සාන්ති කර්ම භූමියට විනාශයක් නෙමෙයි ඒක. ඒක ඇත්තටම මේක විය යුතු දෙයක්. දැන් පත්තිනි නර්තනය, තෙල්මි නර්තනය ඒ වගේ දේවල් පෙරහැර වලට ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. පත්තිනි දේවාල පෙරහැරේ ඉතාම ලස්සනට ඒ දරුවේ පත්තිනි නර්තනාංගයේ ඉදිරිපත් කරන අවස්ථාවක් තමයි මේ අපි දකින්නේ. ඔව්. ඒ වගේම පත්තිනි දේවාලයේ ප්‍රධාන නිලමේ තිලංක විදර්ශන පරිවාර නිලමවරුන් සන්දේව් ගණයගොඩ සහ දුල්නිත් ගමගේ යන මහත්වරුන් කටයුතු කරනවා. මේ නර්තනය කුමක්ද අප ඉදිරියෙන් ගමන් කරන්නේ ආචාර්යතුමනි? මේක දෙවොල් නර්තනයේට හා සමානම නර්තන අංගයක්. ඒ මොකද අපි දෙවොල් නටත් ඉස්සෙට පළවෙන කාංගුල කියනවා. මේ දරුව පළඳලා තියෙනවා. අපි මේකට හඳුන්වන්නේ කිරුළු තොප්පිය කියලා. කිරුළු තොප්පිය බැඳගෙන ඉදිරිපත් කරනු ලබන ඉතාම ලස්සන නර්තන අංගයක්. ඒක මල්ලක්න හෝ ඒවා නැත්තම් යහන් දැක්ම හෝ ඒවා මාතර ප්‍රදේශයේ හැටියට මේ නර්තන අග්‍ර වස්ත්‍රාභරණ සමග ඉදිරිපත් කරනු ලබන නර්තන අංගයක් තමයි අපි ඉදිරිපිටින් දැන් ගමන් කරනු ලබන්නේ. ඔව්. මේ නර්තනය අපිට නිරතුරුව මෙවැනි නර්තන දකින්නට ලැබෙනවා. මේද අපි අර පන්නම් පාලියට නෑකම් කියන නර්තනයක්ද මේ? දැන් මේ නර්තන අංගයේ ඇතුළත්ව තියෙනවා පාලි විශාල ප්‍රමාණයක්. දැන් ඔය ඉස්සරහම නටන්නේ ඔන්න පන්නම් පාලි. අර ඊට පිටිපස්සෙන් ඉන්නේ අර පන්නම් දෙක අතැතිව පන්නම් පාලි. පිටිපස්සෙන් ඉන්නවා සලු පාලි, කලස් පාලි, තැඹිලි පාලි, මුගුරු පාලි, දලුමොල පාලි, දුඩු පාලි. ඔය වගේ නර්තනාංග කීපයක් එකතු කරලා තමයි මේ අද මේ පෙරහැරට අපේ හික්කඩුව ප්‍රදේශයෙන් පැමිණිච්ච මහත්මයා මේ නර්තනාංග ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තට බලන්න මේකේ තියෙන භයානකකම අර කෙදි සහිත ඇඳුමක් ඇඳලා තියෙනවා. මූණක් බැඳලා තියෙනවා. එක පන්දම මේ කරකවද්දි එක ගිනි දැල්ලක් වැටුනොත් මුළු ඇඳුම් ටිකයි සමහරට ශිල්පියත් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒක
ඒ හුරුවත් එක්ක තමයි මේගොල්ලෝ පන්දම කරකවන්නේ. ඒ දේවල් සියලු දේවල් කරන්නේ තමන්ගේ හුරුව සමග. ඒක තමයි දැන් ඔය ඉදිරිපිටම පේන්නේ අපිට පන්දම් පාළියේ නර්තන. මේ මුලින්ම තියෙන පන්දම් පාළිය අර කිව්ව කතාව තමයි අතිශය වැදගත්. මේක හුරුවක් තියෙන්න ඕනේ. මේක අර අපි කියන්නේ අත්දැකීම් ගණනාවක් එක්ක ප්‍රගුණ කරන්න ඕන දෙයක්. මේක එකපාර මේ ඇඳුම ඇඳගෙන පන්දම් දෙකක් අරගෙන පන්දම් පාළිය නටන්න ගියොත් වෙන දේ අපේ නර්තනාචාර්යතුමන් පැහැදිලි කරයි හොඳට. ඒ නිසා මේ හුරුවන් තමයි මේ අත්දැකීම් තමයි මේ ප්‍රවීණත්වය තමයි මේ අද පානදුර මහ පෙරහැරේ මේ විදිහට වේදි සංචාරය කෙරෙන්නේ. ඔබ කිව්වා වගේම සියලු පාළිවල සංකලනයක් ගරා යකුන් එක පැත්තකින් සලු පාළිය මේ සියල්ල මෙම නර්තනය තුළ අන්තර්ග්‍රහණය කරවන්නට මේ අදාළ කණ්ඩායම උත්සාහ දරා තිබෙන අයුරක් අපට දක්නට ලැබෙන්නේ. කෙවෙන් මේ පෙරහැරේ අවසන් කෙළවරට අපි ගමන් කරමින් සිටින්නේ. ඓතිහාසික 22 වන පානදුරා මහ පෙරහැර මේ වේදි සංචාරය කරන්නේ මේ වන විට පෙරහැරේ අගභාගයට අපි ක්‍රමයෙන් ප්‍රවේශය ලබා ගන්නේ. විශේෂයෙන්ම විවිධ නර්තනාංගයන් සමහර වෙලාවට සමහර නර්තනාංගයන් සම්ප්‍රදායෙන් එහාට ගිහිලා නිර්මාණාත්මක නර්තනාංගයන් සමහර දේවල් මේ ජනප්‍රිය සංස්කෘතියත් එක්ක ඉදිරියට ආපු නර්තනාංගයන් අපිට දැක ගැනීමේ අවකාශය තිබෙනවා. අපි මේ සියල්ල මේ සංස්කෘතික හැඩතලයන් සියල්ල අපි විශේෂයෙන්ම RK TV and radio එතකම Catch Sri Lanka YouTube සහ Facebook නාලිකා ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවට ලෝකයට අරගෙන යන අවස්ථාවක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔලබඩුව මහත්මයා අපි මේ දකින විශේෂාංගය අපි පැහැදිලි කරමු. අපි ඇත්තටම මේක හඳුන්වන්නේ කතකලි නර්තනය කියලා. ඇත්තටම අපේ මේකත් බණ්ඩාරගම මස්සිල අපේ හිතවතාගේ නර්තන නිර්මාණයක්. මං හිතන්නේ ඒ අපේ හිතවතා ඉන්දියාවත් ආක්‍රමණය කරලා කියලා කතරගම ආක්‍රමණය කළා වගේම ඉන්දියාව උතුරු ඉන්දියානු ආభాසයේ යුක්තව ඉන්දියාවේ ශාස්ත්‍රීය නැටුම් කොටසක් තමයි කතකලි කියන නර්තනය. දැන් ඇත්තටම අපි ඉදිරිපිටින් මේ තාලාත්මකව ඉදිරිපත් කරගෙන ලබන්නේ ඒ කතකලි නර්තන අංගය.
22 පානදුරා මහා පෙරහැරේ අභිමානවන් අවස්ථාවන් ඔබට මෙලෙසින් සමීප කරේ iCatch YouTube නාලිකාව සමගින් RK TV and රේඩියෝ එක්ව ලක්ෂරි ප්‍රනාන්දු ලක්ෂරි මල්ශාලාවේ අධිපති එවැගේම සමත් වී අධ්‍යාපන ආයතනයේ ප්‍රවීණාචාර්ය මහේෂ් රංගජීව මෙන්ම STC ස්පෙයා පාර්ට්ස් ආයතනයේ අධිපතිතුමාන් ඇතුළු කාර්ය මණ්ඩලය අද අපට අනුග්‍රහදායකත්වය එක්කලා වෙබ් වාර්තාකරණයට ඓතිහාසික විසිත වෙන පානුතුරා මහ පෙරහැරේ සමාප්ති සටහන මෙලෙස දකින්නට අවකාශය ලැබෙන්නේ. දින කිහිපයක් තිස්සේ ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරය ප්‍රමුඛව මූලික කරගෙන පැවැත්වුණු පින්කම් මාලාවේ අවසානය සටහන් වන්නේ මේ විසිත වෙන වාර්ෂික මහ පෙරහැර සමගින්. මේ වාර්ෂික මහ පෙරහැර දේවාල 18ක සංස්කෘතිකාංගයන්ගෙන් අලංකෘතවයි අද මෙලෙස නිමාවට පත්වන්නේ. හෙට උදෑසන සමාවෙන් අද උදෑසන පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යයෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු සමාප්ත වෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ මොහොත වන විටත් නොනිදාමේ රැය පහන් කරන පානුදුර ජනතාව පානුදුර පුරවැසියන් මේ සංස්කෘතිකාංගයේ බෙදා ගැනීම ලෝකෙට රැගෙන යාම සඳහා ලබා දුන් දායකත්වයක්. එවැගේම මේ සඳහා නායකත්වයේ උපදේශකත්වය ලබා දුන් රත්නපුර පොතුපෙටියේ පඤ්ඤාසීර නායක ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේ පිළිබඳවත් අපි ඊටාම කෘතවේදීව සිහිපත් කරනවා. උන්වහන්සේ අවසන් මාස කිහිපය තුළ රැය පහන් කළේ නීති වර්ජිතව එහි අවසන් ප්‍රතිඵලයයි මේ අද දවසේ අපි මෙලෙස දකින්නේ. විශේෂයෙන්ම පානුදුර ජනතාවට මහා සංස්කෘතිකාංගයක් මේ 22 වන වතාවටත් උරුම කළේ. මේ සංස්කෘතිකාංගයයි අපි මේ සජීව විකාශය හරහා සමස්ත ශ්‍රී ලංකාවට සමස්ත ලෝකයට රැගෙන ගියේ සිසර. අතරම ගයාන් iCatch ශ්‍රී ලංකා RK TV and රේඩියෝ ඔස්සේ ලෝකයට මෙය රැගෙන යන්නට මහේෂ් ප්‍රනාන්දු මහේෂ් ප්‍රසංග එවැගේම අසංග ප්‍රනාන්දු කල්හාර දිල්හාර ලක්මාල් ඇතුළු අපේ කණ්ඩායම එක්ුණා. යලිත් දිනක අපි ඔබ සමග එක් වෙනවා. මම සිසර ජයතිලක එල්ලාවල මම ගයන් කෞශල් ජයවීර. ඔබට යහපත් දවසක් යහපත් අනාගතයක්.